පෙරවන් සරණයි හැම දිනාටම. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි. අද දවසේත් අපේ පින්නතුන් බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් එකට එකතු වෙලා උතුම් අභිධර්මයේ අධ්‍යයනය කරන්නට ඉගෙන ගන්නට සූදානම් වෙලා සිටින්නේ. එන අපි ගිය සතියේ කාමසෝබන සිත් වල ඉන කාමාවචර කුසල් සිත් 8 පිළිබඳව කරුණු කාරණා ඉගෙන ගත්තා. ඉතින් අද අපිට තිබෙන්නේ සහේතුක කාමාවචර විපාක සිත් සහ ක්‍රියාසිත කියන සිත් පිළිබඳව ඉගෙන ගන්නට. ඉතින් අපි නැවතත් අපි කතා කරපු සිත් පිළිබඳව කොටින් විමසලා බැලුවොත් අපි කාමාවචර සිත් 54 පිළිබඳව තමයි පළමු කොට සාකච්ඡා කරන්නට කල්පනා කළේ. ඒ අතරින් අපි මුලින් සාකච්ඡා කළා අකුසල් සිත් 12ක් පිළිබඳව. ලෝභ මූල සිත් 8ක් පිළිබඳව අපි ඉගෙන ගත්තා. ද්වේෂ මූල සිත් 2ක්, මෝහ මූල සිත් 2ක් ආදි වශයෙන් අකුසල සිත් 12ක් පිළිබඳව අපි කතා කළා. ඊළඟට අපි කතා කරා අහේතුක සිත් 18ක්. එනේ අහේතුක සිත් 18 අකුසල විපාක සිත් 7ක් තිබුණා. අහේතුක කුසල විපාක සිත් 8ක්. ඒ වගේම අහේතුක ක්‍රියාසිත 3ක් වශයෙන් අහේතුක සිත් 18ක් ගැන අපි ඉගෙන ගත්තා. ඒතර අපි අහේතුක කියලා ඒවට කිව්වා හේතු නාමයෙන් ගැනෙන ලෝභ ද්වේෂ මෝහ අලෝභ අද්වේෂ අමෝහ කියන මේ හේතු මේ සිත් 18හි සංප්‍රයුක්ත වශයෙන් නොයෙදෙන නිසා අපි මේ සිත්වලට කිව්වා අහේතුක සිත් කියලා. ඊළඟට අපි කතා කරේ කාමසෝබන සිත් 24න් කාමාවචර කුසල් සිත් 8 පිළිබඳව. එතකොට මේ කුසල් සිත් 8 තමයි යම් කෙනෙක් මේ ලෝකේ කුසල ධර්මයන් නාමයෙන් යමක් කරනවා නම් ධ්‍යාන අභිඥා ආදී උපදවා ගන්නේ නැතිව දාන ආදී යම් කුසල ධර්මයන් කරනවා නම් ඔය කියපු සිත් 8න් තමයි මේ කුසල් දහම් සිද්ධ වෙන්නේ කියලා අපි කතා කළා. එතකොට මේ කුසල් සිත් මූලික වශයෙන් වේදනා ભેදයෙන් බෙදුණා සෝමනස් උපේක්ඛහ කියලා. ඊට පස්සේ ඥාන සම්පයුත්ත ඥාන විප්පයුත්ත කියලා බෙදුවා. ඊට පස්සේ අසංකාරික සසංකාරික කියන වශයෙන් ඒ සිත් බෙදලා අපි කතා කරා. එතකොට කුසලයක් බලවත් වන්නට විශේෂයෙන් වැදගත් වෙනවා කියලා අපි කතා කරා ඥාන සංප්‍රයුක්ත භාවය. ඒ වගේම ඒ කුසලය කරනකොට චේතනාවේ බලයත් කුසලයේ බලවත් වීමට අවශ්‍ය බව අපි කතා කළා. එතන විශේෂයි ඥාන සංප්‍රයුක්ත භාවය කියන එක අපි කතා කළා. එතකොට අද අපි කතා කරන්නේ සහේතුක කාමාවචර විපාක සිත් 8 පිළිබඳව. ඒතර වේදනා ඥාන සංස්කාරයන් අනුව කාමාවචර කුසලයේ සේම සහේතුක කාමාවචර විපාක සිත් ද 8ක් වේ. 51 වෙනි පිටුවේ තිබෙනවා අභිධර්ම මාර්ගයේ පොතේ 13 වෙනි පාඩම තමයි අපි ඉගෙන ගන්නට හදන්නේ. එතකොට මේ සිත් පින්වත් පාඩම් කරන්නට එච්චර අමාරු නැහැ. කුසල් සිත් 8 පාඩම් කරපු අයට මේ විපාක සිත් 8ත් නම් වශයෙන් ඒ සිත් ටිකම තමයි තිබෙන්නේ. විපාක කියන වචනේ විතරයි අමුතුවෙන් එකතු කරගන්නට තිබෙන්නේ. ක්‍රියාසිත වලටත් ඒ විදිහම තමයි. ඒ නිසා මේ සිත් 8 මේ පාඩම් කරගත්ත කෙනෙකු කුසල් සිත් 8 පාඩම් කරගත්ත කෙනෙකුට අමුතුවෙන් විපාක ක්‍රියා කියන සිත් 8 පාඩම් කරන්නට දෙයක් නැහැ. නම් වශයෙන් ඒ සිත් ටිකම තිබෙන නිසා. එතකොට අපි පොතේ එන කරුණු විමසලා බලමු. පොත් තියෙන පින්නතුන් පෙළ ගන්න 51 වෙනි පිටුව 13 පාඩම සහේතුක කාමාවචර විපාක සිත් 8 වේදනා ඥාන සංස්කාරයන් අනුව කාමාවචර කුසලයේ සේම සහේතුක කාමාවචර විපාක සිත් ද 8ක් වේ. එතකොට අපි කාමාවචර සිත් වල කුසල් සිත් 8ක් ඉගෙන ගත්තා. ඒතර විපාක සිතුත් තිබෙන්නේ 8ක් තිබෙන්නේ අර නම් වලින් මේ විදිහමයි. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංස්කාරික සිත සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික සිත උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත සසංස්කාරික සිත උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත යයි සහේතුක කාමාවචර විපාක සිත් 8කි. එතකොට ওই විදිහට කාමාවචර විපාක සිත් සහේතුක විපාක කියලා මේවට කියන්නේ.
දැන් අපි කලින් ඉගෙන ගත්ත අහේතුක විපාක කියලා සිත් කොටසකුත්. එතකොට මෙතන සහේතුක කාමාවචර විපාක සිත් 8 ගැන තමයි අපි මේ ඉගෙන ගන්නේ. කාමාවචර කුසලයාගේ විපාක වශයෙන් ඇතිවන සිත් මේ 8 පමණක් නොවේ. ඉහත අහේතුක සිත්වලදී කියවුණු කුසල විපාක සිත් 8ද මේ කාමාවචර කුසලයාගේම විපාකයෝය. කාමාවචර කුසලයාගේ විපාක අහේතුක සහේතුක වශයෙන් දෙවර්ගයකි. මේ සිත් 8 සහේතුක කාමාවචර විපාක සිත්ය. අහේතුක සිත්වල දැක්වුණු කුසල විපාක සිත් 8 අහේතුක කුසල විපාකයෝය. ඔන්න දැන් කාමාවචර කුසලයේ විපාක වර්ග දෙකක් තිබෙනවා කියලා අපි මුලදී කතා කරලා තිබෙනවා. ඒ විපාක තමයි අහේතුක විපාක සහ සහේතුක විපාක. අහේතුක විපාක සිත් 18 තිබුණ මේ පින්වතුන්ට මතක ඇති අහේතුක කුසල විපාක කියලා සිත් 8ක්. ඒ අහේතුක විපාක සිත් 8ත් ඒ වගේම මේ කියපු සහේතුක කාමාවචර විපාක සිත් 8ත් කියන සිත් 16ම අපි ගිය වර කතා කරපු කාමාවචර කුසල් සිත් 8ට විපාක වශයෙන් තමයි ලැබෙන්නේ. එතකොට කාමාවචර කුසල් සිත් 8ට විපාක වශයෙන් ලැබෙන සිත් දෙවර්ගයක් තිබෙනවා අහේතුක සහ සහේතුක කියලා. ඒතර අහේතුක සිත් 8ක් අපි කලින් ඉගෙන ගත්තා. ඒ වගේම දැන් සහේතුක විපාක සිත් 8ක් ගැනත් අපි ඉගෙන ගන්නවා. එතකොට මෙතන සහේතුක කියලා කිව්වේ පින්නත් මේ සිත්වල හේතු යෙදෙන නිසා. නේද? මෙතන නමින්ම කිව්ව ඥාන සංප්‍රයුක්ත කියන සිත්වල හේතු තුනම යෙදෙනවා. ඥාන විප්‍රයුක්ත සිත්වල කුසල හේතු ඉතිරි හේතු දෙක යෙදෙනවා. අලෝභ අද්වේෂ කියන හේතු දෙක. එතකොට ඔන්න කාමාවචර කුසලයේ විපාක වර්ග දෙක පිළිබඳව තමයි මේ දැක්කුනේ. කාමාවචර කුසලය කළ තැනැත්තා මලපසු ජීවත්ව වුන් කාලයේදී පැවති ඔහුගේ සිත් පරම්පරාවටම අයත්ව යම්කිසි භවයක මේ සහේතුක කාමාවචර විපාක සිත් කාමාවචර කුසලයාගේ විපාක වශයෙන් උපදී. කුසලයේ ඊතා දුබල එකක් වී නම් කුසල විපාක උපේක්ෂා සහගත සම්තීරණ සිත දුබල කුසලයාගේ විපාක වශයෙන් අලුත් භවයේහි පළමුවෙන් පහළ වේ. මරණින් මතු යම්කිසි තැනක ඒ පළමුවන සිත පහළ වීමම සත්වයා ඒ භවයට පැමිණීමය. එතකොට මේ සිත් 8 මේ කියපු විපාක සිත් 8 ප්‍රතිසන්දි වශයෙන් විපාක හැටියටත් ලැබෙනවා. ඒ වගේම චිත්ත වීති වල දැක්වෙනවා තදාරම්මන කියන කෘත්‍යයක් කරමිනුත් මේ සිත් 8 පහළ වෙනවා. එතකොට අපි කලින් ඉගෙන ගත්ත කාමාවචර කුසල් සිත් 8 මේ පිටුදුන්ට මතක ඇති අපි බෙදුවා ත්‍රි හේතුක කුසල් ත්‍රි හේතුක ඕමක ඊළඟට ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසල් ද්වි හේතුක ඕමක කියලා කුසල් වර්ග 4කට බෙදලා අපි කතා කරා. නේද? එතකොට මේ කුසල් සිත් වල අපි කතා කරා ඥාන සංප්‍රයුක්ත සිත් වලින් කුසලයක් කරාම මේක ත්‍රි හේතුක කුසලයක්. ඒ ත්‍රි හේතුක කුසලය මුලැමැදාග එහෙම නැත්නම් කරන්නට කලින් කරන වෙලාවේ කරාට පස්සේ කියන අවස්ථාවල කුසල සිතින් ආරමුණු කරලා පැවැත්වුවොත් ඒක ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් කියලා අපි කතා කරා. එතකොට මේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් මරණාසන්න අවස්ථාවේ සත්වයකට ඉදිරිපත් වුණොත් පින්වත්නි ඒ ඇත්තන්ට මෙතන මේ අපි කතා කරන ඥාන සංප්‍රයුක්ත සිත් 4 තමයි ප්‍රතිසන්දි විපාක හැටියට ලැබෙන්නේ. කොට මනුෂ්‍ය ලෝකයේ උප්පත්තිය ලබන්නට පුළුවන්. ඊළඟට ඉතිරි කාමාවචර දිව්‍ය ලෝක 6 කියන මෙන්න මේ සුගති භූමි 7 තමයි මේ සිත් 8 ප්‍රතිසන්දි විපාක වශයෙන් ලැබෙන්නේ. එතකොට ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයට මේ කියපු ඥාන සංප්‍රයුක්ත සිත් 4 ප්‍රතිසන්දි වශයෙන් ප්‍රතිසන්දි කෘත්‍ය කරමින් භවයේ පළමු කොටම පහළ වෙනවා. එතකොට ඉපදෙනවායි කියලා කියන්නේ ඒක. ඊළඟට අපි කතා කරා ත්‍රි හේතුක ඕමක කුසලය සහ ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලය කියලා කුසල් වර්ග දෙකක්. නේද? එතකොට ඒ ත්‍රි හේතුක ඕමක කුසලයක් ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් විපාක දෙනකොට පින්වත්නි සමාන බවටපත් වෙනවා. ඒ ලැබෙන සිත තමයි මෙතන මේ අපි කතා කරන ඥාන විප්‍රයුක්ත සිත් 4. උදේ සිත් 4 තමයි ප්‍රතිසන්දි විපාක හැටියට ලැබෙන්නේ. ඔය කියපු ත්‍රි හේතුක ඕමක කුසලයක් හෝ එහෙම නැත්නම් ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් මරණාසන්න අවස්ථාවේ විපාක දෙන්නට ඉදිරිපත් වුණොත්. ඊළඟට අපි කලින් කතා කරපු කාමාවචර කුසල් සිත් 8න් නේද ද්වි හේතුක ඕමක කුසලයක් ගැනත් අපි කතා කරානේ. අන්නේ ද්වි හේතුක ඕමක කුසලයට ප්‍රතිසන්දි විපාක හැටියට ලැබෙන්නේ අපි කලින් කතා කරපු අහේතුක කුසල් සිත් 8හි තිබෙන
උපේක්ෂා සහගත සම්තීරණ කියන කුසල විපාකසිත තමයි ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන්නේ. එතකොට ඒක බොහොම දුර්වල සිතක් හැටියට තමයි දක්වෙන්නේ. සුගති අහේතුක කියන ප්‍රතිසන්දිය ලැබෙන්නේ පින්නත් ඒ කුසලයෙන්. දැන් අපි කතා කරා අඳගොළු බිහිරි මේ නපුංසක ආදී මන්දබුද්ධික ආදී මේ බොහොම දුර්වල මනුෂ්‍යාත්ම භාවයන් ලැබෙන්නේ ඒකේ බුද්ධි හේතුක ඕමක කුසලයේ විපාකයක් හැටියටයි. එතකොට ওই විදිහට මේ කුසල් විපාක වශයෙන් මේ සිත් 8 ලැබෙනවා. එතකොට යම්කිසි භවයක මරණාසන්න අවස්ථාවේදී තමන් කරපු යම්කිසි කුසල ධර්මයක් ඉදිරිපත් වුනහම මෙන්න මේ කියන සිත් ටික තමයි විපාක වශයෙන් ප්‍රතිසන්දි විපාක වශයෙන් ඒ සත්‍යයන්ට සුදුසු පරිදි ඉදිරිපත් වෙලා ප්‍රතිසන්දි කෘත්‍ය කරමින් ලැබෙන්නේ. එතකොට භවයක සත්‍යෙක් පහළ වෙනවා කියලා කියන්නේ මේ සිත් සුදුසු පරිදි ලැබීම. උපන් පසු ඔහුට හොඳ රූප දැකීම, හොඳ හොඳ ශබ්ද ඇසීම ආදී වශයෙන් කාමාවචර කුසලයේ විපාක වශයෙන් චක්කු විඤ්ඤාණ ආදී අහේතුක කුසල විපාක සිත් ඇති වේ. එතකොට අපි කලින් කතා කරපු අහේතුක නේද? මේ අහේතුක සිත්වල තිබුණනේ මේ අහේතුක කුසල විපාක සිත් කියලා. නේද? උපේක්ෂා සහගත චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, සුඛ සහගත කාය විඤ්ඤාණ ආදී සිත් 8ක් ගැන අපි කතා කරා. එතකොට ඒ සිත් ලැබෙන්නේ මේ කියපු අපි කලින් කතා කරපු කාමාවචර කුසල් සිත්වල විපාක හැටියට. එතකොට කාමාවචර කුසලයේ විපාක වර්ග දෙකක් ගැනනේ අපි කිව්වේ. එතකොට අහේතුක විපාක තිබෙනවා සහේතුක විපාක කියලා සිත් කොටසක් තිබෙනවා. එතකොට ওই සිත් වර්ග දෙක තමයි මේ කාමාවචර කුසලයේ විපාක හැටියට ලැබෙන්නේ. එතකොට ප්‍රතිසන්දි කෘත්‍ය කරමින් ලැබෙනවා මේ අපි අද කතා කරන මේ විපාක සිත් 8. ඊළඟට අහේතුක විපාක සිත් 8හි එක සිතක් තිබෙන ප්‍රතිසන්දි කෘත්‍ය කරමින් පහළ වෙන නේද උපේක්ඛා සහගත සම්තීරණ අහේතුක කුසල විපාක සිත. ඊළඟට අනිත් සිත් ප්‍රවෘත්ති විපාක ලබා දෙමින් තමයි සත්‍යයගේ ඒ සන්තහන තුළ පහළ වෙන්නේ. එතකොට මේ දැන් කලින් අපි කතා කරපු කුසල් සිත් නේද? මේ පහළ වෙන්නේ එකම චිත්තසංතානයක තමයි පහළ වෙන්නේ. මේ විපාක සිත් පහළ වෙන්නේ ඒ චිත්තසංතානයම අසුරු කරගෙන. දැන් මරණින් පස්සේදී දැන් අපි කලින් කතා කරපු කුසල සිත් 8 ඒ පහළ වෙන ඒ සත්‍යයගේ ඒ මරණින් පස්සේ මේ කියපු විපාක සිත් තමයි ඊළඟ භවයට සම්බන්ධය ඇති කරන්නේ. එතකොට නාම ධර්ම කියලා කියන්නේ මේ චිත්තචෛතසික වල තමයි ඊළඟ භවයට සම්බන්ධය තිබෙන්නේ. මේ භවය තුල මේ චුතිසිත පහළ වෙනවත් එක්කම ඊළඟ භවයේ ප්‍රතිසන්දි වශයෙන් ප්‍රතිසන්දි කෘත්‍ය කරමින් මේ සිත් සුදුසු පරිදි ලැබෙනවා. එතකොට රූප ධර්ම වල පින්නත් ඊළඟ භවයට සම්බන්ධයක් නැහැ. මේ භවයේ පවතින රූප ධර්ම මරණයෙන් ඊළඟ භවයට කිසිදු සම්බන්ධයක් නැහැ. සම්බන්ධයක් තිබෙන්නේ චිත්ත සන්තතිය. නේද? චිත්ත චෛතසික ධර්ම පරම්පරාව තමයි ඊළඟ භවයට සම්බන්ධය ගෙනියන්නේ. එතකොට සූත්‍ර දේශනාදී බොහෝ අවස්ථාවල මේ දේශනා කරන්නේ පංචශීලය ආරක්ෂා කිරීමේ ආනිසංස හැටියට, නේද? දාන ආදී කුසල ධර්මයන් සිද්ධ කිරීම වල ආනිසංස හැටියට, මරණින් මතු මේ සුගතිගාමී වෙනවා කියලා දක්වන්නේ මේ සුගති භූමීන් වල මෙන්න මේ කියපු කාමාවචර විපාක සුදුසු පරිදි ප්‍රතිසන්දි වශයෙන් ලැබීමට තමයි යම් භවයක සුගති භවයක උත්පත්තිය ලබනවා කියලා කියන්නේ. එතකොට ඔන්න අපි කාමාවචර විපාක සිත් 8 පිළිබඳවත් පින්වත්නි කතා කරා. එතකොට ওই කලින් කතා කරපු කුසල් සිත්වල විපාක හැටියටම තමයි අහේතුක විපාක සිත් ලැබුණේ. එතකොට ධර්ම ශ්‍රවණය කිරීම, ප්‍රිය රූප දැකීම, ශබ්ද ඇසීම, සුඛ විපාක ආදී ලැබීම සියල්ලම මේ කියපු කාමාවචර කුසල් සිත්වල විපාක හැටියට තමයි පින්වත්නි දක්වන්නේ. ඉතින් ඔය කතා කරපු විපාක සිත් පිළිබඳව පින්නතුන්ට මොනවා හරි පැහැදිලි කරගන්න තිබෙනවද? නැතිනම් අපිට ඊළඟට සහේතුක කාමාවචර ක්‍රියාසිත 8 ගැන තමයි කතා කරන්න තිබෙන්නේ. ඒ ක්‍රියාසිත ගැන කතා කරන්න පුළුවන් ඊට කලින් මේ කුසල් සිත් වල විපාක හැටියට ලැබුණ මේ සිත් 8 පින්නතුන්ට පැහැදිලි වෙන්න ඇති කියලා අපි හිතනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් ඔතනදී ඔබ වහන්සේ පැහැදිලි කරා
මේ ඒ කියන්නේ මහ කුසල කිරීම තුළින් විපාක සිත් 8ක් ගැන ඒ සිත් 8ට අමතරව අහේතුක කුසල විපාක සිත් 8කුත් ලැබෙනවා කියලා. එතකොට අර ත්‍රි හේතුක උප්පත්ති ලැබෙන අයටත් එතකොට ද්වි හේතුක උප්පත්ති ලැබෙන අයටත් ඒ සියලු දෙනාට සහ සම්තිරණ විශ්වාසක සම්තිරණ සිත උප්පත්ති ලැබෙන අයටත් පොදුවේ අර අහේතුක කුසල සිත් 8 ලැබෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් ඒ සිත් 8 ලැබෙනවා. මේ දැන් ප්‍රතිසන්දි කෘත්‍ය කරමින් ලැබෙන්නේ අහේතුක සිත්වල අර මේ සම්තිරණ සිත්. සිත පමණයි ස්වාමීන් අහේතුක මේ සුගති අහේතුක ප්‍රතිසන්දිය ලැබෙන සිත ඒක. අනිත් සිත් ඔය අනිත් සිත් ප්‍රවෘත්ති විපාක හැටියට ලැබෙන ඔය චක්කු විඥාන ආදී සිත්. දැන් එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි එහෙම උපත්යක් ලැබපු සුගති ජීවත් වෙන කෙනෙකුට නමුත් අකුසල පැත්ත දේවලුත් අපිට අර හේතුක අකුසල විපාක ඒවත් අපිට මුහුණ දෙන්න වෙනවනේ ප්‍රවෘත්ති විපාක ඒකටත් මුහුණ දෙන්න වෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් ඒව ලැබෙන්නේ අර කලින් අපි ඉගෙන ගත්ත අකුසල් සිත්වල විපාක හැටියට. ඒ වෙන විපාක හැටියට. දැන් අපි අකුසල් කියලා එකට පරමාර්ථ වශයෙන් චිත්තචෛතසිකනේ තිබෙන්නේ නේද? කුසල් කියලා කිව්වත් එහෙමයි. දාන සීල ආදී වශයෙන් අපි සම්මුති විවාහාරයේ පිළිලා කතා කරාට පරමාර්ථ වශයෙන් තිබෙන්නේ චිත්තචෛතසිකනේ නේ. එතකොට විපාක හැටියට දක්වන්නේත් ඒව තමයි. සම්මුති විවාහාරයේදී තමයි කියන්නේ මේ සැප විපාක ආදී ලැබෙනවා දුක් විපාක ලැබෙනවා එහෙම කියලා අපි කිව්වට පරමාර්ථ වශයෙන් තිබෙන්නේ නාම රූප ධර්ම සම්තතියක පැවැත්මක් නේ. ඔව්. ඒකට ස්වාමීන් වහන්සේ එතෙන්ට අර හේතුක අකුසල විපාක වල අන්තිම සිත උපේක්ෂාසගත සම්තිරණ සිතින් තමයි සතර අපායේ ප්‍රතිසන්දි විපාකය සිද්ධ කරන්නේ. ප්‍රතිසන්දි කෘත්‍ය සිද්ධ කරන්නේ. එහෙම ප්‍රතිසන්දි කරගිය කෙනෙකුට තමයි ප්‍රවෘත්ති විපාක විදිහට ඉතුරු සිත් 6 පහළ වෙන්නේ. ඔව් ඒගොල්ලන්ටත් මේ කුසල විපාකත් පහළ වෙන්න පුළුවන්. අපායේ ගිය අයට. ඔව් දැන් ඒගොල්ලන්ටත් ප්‍රිය දර්ශන දකින්නකොට සැප සම්පත් ලැබෙනවානේ දැන් තිරිසන් සත්තුන්ට එහෙම උනත්. එතකොට ඒගොල්ලන්ට ඒ කුසල විපාක වශයෙන් තමයි ඒව ලැබෙන්නේ. දැන් එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපිට පොඩි ගැටලුවක් එනවනේ සතර අපායකට පිච්ච සත්වයකනේ. ඔව්. කොහොමද නැවත සුගති උප්පත්ති ලබන්නේ? ඔව් සුගති උප්පත්ති ලබන්නේ දැන් ඒගොල්ලන්ගේ පෙර භවවල කරපු කුසල් ඉදිරිපත් වෙන්න පුළුවන් මරණාසන්න වෙලාවේ. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔය මණ්ඩුක දිව්‍ය පුත්‍ර ආදී කතාවල පේනවා. ඒ අයටත් බොහොම දුර්ලභ අවස්ථාවන් තිබෙනවා කුසල් සිත් පහල කරගන්න. නමුත් බොහෝ විට දක්වන්නේ දැන් පෙර භවවල එහෙම කරපු මේ කුසලයන් ඉදිරිපත් වෙලා තමයි ඒගොල්ලෝ සුගතියට එන්නේ. දැන් මිනිස්යන්ට උනත් මේ භවයේ කුසල් හෝ අකුසල් මේම ඉදිරිපත් වෙනවා කියලා නියමයක් නැහැ. අපි පෙර ජීවිතවලපු කරපු මේ කුසල අකුසල ධර්මයන් මරණාසන්න අවස්ථාව ඉදිරිපත් වෙලා එහෙම විපාක දෙන්නත් පුළුවන්. ඒක ස්වාමීන් වහන්සේ ඒත් එක්කම දැන් සුගති උන්වහන්සේ පැහැදිලි කරා සුගති අහේතුක කියලා. ඔව්. සුගති අහේතුක. ඒතකොට සුගති අහේතුක වුණාම අඳගොළු බිහිරි විදිහට. එතකොට ඒ අයට නැවත ත්‍රි හේතුක උප්පත්තිය ලබන්න බැරිද ස්වාමීන් වහන්සේ? ඒ අයටත් පුළුවන්. ඉතින් දැන් අපි කතා කරේ මේ අපායවල උත්පත්තිය ලබන ඉන්න අයටත් මේ ප්‍රේතක ප්‍රතිසන්දියක් ලබා ගන්න පුළුවන්. ඒ අයටත් පුළුවන්. නමුත් ඒක අමාරුයි. ඒ අයටත් අමාරුයි. සාමාන්‍ය මේ මොකුත් නැතිව ඉන්න මනුෂ්‍යයන්ටත් අමාරුයි කියලා සූත්‍රවල දක්වලා තියෙන අර නකසිකෝපම සූත්‍ර ආදී වල පෙන්නලා තියෙන්නේ. මනුෂ්‍ය ලෝකේ ඉන්න අයගෙනුත් බොහොම සුළු ප්‍රමාණයක් නේ නැවත සුගතියට එන්නේ කියලා. දැන් ස්වාමීන් වහන්සේ එතෙන්දී මෙහෙම දැන් අපි හිතමු මේ විදිහට අඳුකුළු බිහිරි විදිහට උප්පත්තියක් ලබාගෙන යම් කෙනෙක් ඉන්නවනම් අපි ඒ අය වෙනුවෙන් කුසල් කළා ප්‍රාර්ථනාවක් කරොත් ඒක ඒ අයට ලැබෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? ඒ අයට යම්කිසි ආශිර්වාදයක් ලැබෙන්න පුළුවන්. නමුත් අපි කරපු කුසලයක් අනුමෝදන් වුණොතින් පුළුවන් ඒ අයට. අනුමෝදන් වෙන්න පුළුවන්කමක් තිබුණොත් ඒක ඒ තුළින් කුසලයක් මේ කරගන්න පුළුවන්. එහෙම නැතුව අපි කරන කුසලයෙන් ඒ වෙන කෙනෙකුට ප්‍රතිසන්දි විපාකයක් එහෙම සුගති භවයක උත්පත්තියක් ලබන්න පුළුවන් කියලා එකක් එහෙම පෙනෙන්නේ නැහැ අපිට. හොඳයි. එහෙනම් අපි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. දැන් අපි මේ අර සිත් ගැන හිතනකොට අර චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ඊට පස්සේ සම්පටිච්ඡන සම්තිරණ කියලා එහෙම මේ ආවනේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ බුදුන් වහන්සේ මේ විඥානය කියන එක හඳුන්වලා තියෙන්නේ මායාකාරය කියලානේ. එහෙම බලනකොට දැන් ඇස රූප තියුණොත්නේ චක්කු විඥානය ඇති වෙන්නේ.
චක්කුම් පටිච්ච රූපේච උපද්දති චක්කු විඥාන කියලා. එතකොට මේ ඇස රූප අවසන් වෙලා තමයි මේ විඥානය ඇති වෙන්නේ. එතකොට මේ විඥානය කියන දැන් මේ චක්කු විඥානය අහේතුක අකුසල විපාක චක්කු විඥානය කියනකොට මේ ඒ විඥානය පහළ වෙන්නේ අර මායාකාරී ස්වභාවයෙන්. ඒ කියන්නේ සත්‍ය නෙවෙයිනේ එතනදී පෙන්වන්නේ. අර අපේ ආශ්‍රව හරි මොනවා හරි වෙලා මේක මේ දැන් අපි කියමුකෝ මේ ඒ අර දැන් අපිට මේ මොකක් හරි බලනකොට ඒ තියෙන එක නෙවෙයි අපිට අර සත්‍ය දැන් අනිත්‍ය දේ නිට්ටය වශයෙන් එහෙම පෙන්වුම් කරනවානේ. එතකොට කොහොමද ඕක මේ විඥානය තත්ත්වයේදී සම්පටිච්ච සම්තිරණ තත්ත්වයටයි ඒ වෙනස මොකක්ද අපි හඳුරන්නේ? අතන අර මේ මායූපමංච විඥානං කියන එක අපි පොඩ්ඩක් හිතන බලන්න ඕන කොහොමද යෙදෙන්නේ කියලා. මේ මොකද දැන් විඥාන කියලා කිව්වහම දැන් අපි කතා කරපු ඒ වගේදී විපාක සිතටනේ විඥානය කියලා කිව්වේ. මොකද විඥානය දැන ගැනීම කියන අර්ථයෙන්ොත් විඥානය ගැන කතා කරනවා. මේ එතකොට අපිට මේ දැන් පරමාර්ථ වශයෙන් මේ කියපු දැන් අපි කතා කරන විපාක සිත්වලදී දැන් අපි හිතමු චක්කු විඥානය කියලා. ඒතකොට චක්කු විඥානය පහළ වෙන්නේ වර්ණ රූපය තමයි චක්කු විඥාන සිතේ අරමුණ. අරමුණ එහෙමයි. එතකොට එතන පරමාර්ථ ධර්මයක් තමයි එතන මේ අරමුණු වෙලා තියෙන්නේ. ඒ වුණාට එයාට පේනවනේ මේ ලෝකයක් කියලා පේනවනේ ඊට පස්සේ තමයි මේ එයා ඒ තමන්ගේ අත්දැකීම් අනුව යෝනිසෝ මනසිකාරෝ අයෝනිසෝ මනසිකාර අනුව ඒක සත්ව පුද්ගල භාවය මේ නැත්නම් ප්‍රිය අප්‍රිය භාවය එය මුල් කරගෙන කුසල අකුසල් උපදවා ගන්න ඊට පස්සේ එහෙමයි. එතකොට ඒ අවස්ථාවේ දැන් අපි විපාක සිතක් කියන එක තමයි අපි කතා කරන්නේ චක්කු විඥාන කියලා. ඔව් එතකොට ඒ දැන් එහෙම මේ විපල්යාසයක් වෙලාද මේ විපාකයේ වෙන්නේ? නෑ ඒක වෙනම කතාවක්. ඒ පස්සේ තමයි ඒක මේ තමන්ගේ අරමුණ කුසල හෝ අකුසල විපාක අරමුණ මුල් කරගෙන තමයි මේ පස්සේ ඒක පිළිබඳ ඔය කියන විපල්ලාස තත්වයන්ට මේපත් වෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ ස්වාමීන් වහන්සේ එතකොට අපි ස්වාමීන් වහන්සේ මේ එතකොට මේකේ දැන් චක්කු විඥානයක් ඇති වුණා කියන එක ඒකේ විපාකය මොකද්ද? අනිෂ්ට බව මොකද්ද ඒකේ? ඔය කියන්නේ අප්‍රිය මේ ධර්මයක් නම් අප්‍රිය දෙයක් නම් Tamanට දකින්න ලැබුණේ ඒක අකුසල විපාක සිතක් හැටියට තමයි දක්වන්නේ. ප්‍රිය දෙයක් නම් ඒක කුසල විපාක සිතක්. ඔව් දැන් මේ විපාකයේ හැටියට මේ අනිෂ්ට ආරම්මනත් බැඳිලාද තියෙන්නේ? බැඳිලාද කිව්වේ? නෑ ඒ කිව්වේ දැන් අකුසල විපාක චක්කු විඥානයක් ආවහම ඒකට ස්ථීර වශයෙන්ම අනිෂ්ට අරමුණුද එන්නේ නැත්නම් කලවමටද එන්නේ? ඔව් අනිෂ්ට කියන්නේ අකුසල විපාක සිතක් පහළ වෙනවා කියලා කියන්නේ අනිෂ්ට ආරම්මණයක් මුල් කරගෙන තමයි ඒක ලැබෙන්නේ. ඔව් දැන් අපි කියමුකෝ එහෙම වුණාට දැන් අපි කියමුකෝ දැන් අපි මේ ස්වාමින් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් දකිනවා. එතකොට අකුසල විපාකයේ අනුව දැන් අපි කියමුකෝ ගියක් ඉස්සරහා ඉන්නවා මේ ස්වාමින් වහන්සේ නමක් පිරිසුදු ගා වැඩලා. එතකොට ගෙහිමියාට මේ අහේතුක අකුසල විපාක චක්කු විඥානයක් තමයි තියුණා කියමුකෝ. රහතන් වහන්සේ ඒක දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ ප්‍රතිරූපයක් දකින්නට ලැබෙනවා නම් ඒක සාමාන්‍ය කුසල විපාකයක් කියලා තමයි දක්වන්නේ. ඊළඟට මේ දැන් මේ භික්ෂුන් වහන්සේ විරූපී බවක් තියෙනවා නම් එතකොට අපිට කියන්න පුළුවන් ඒක ඒ චක්කු විඥානය යම් කිසි දෙයකින් අකුසල විපාක සිතක් කියලා කියන්න පුළුවන්. ඔව් දැන් අපි කියමුකෝ මේ ශ්‍රුතවත් එක්කෙනෙක් ස්වාමීන් වහන්සේ දැක්කහම එයාට සතුටක් ඇති වෙනවා. මං ගිහිල්ලා කොහොම හරි මේ මගේ දානයක් දෙන්න ඕනි කියලා හිතෙනවා. අර අනිත් දැන් අශෘතවත් පුද්ගලයාට එහෙම හිතෙන්නේ නැහැ. එයා හිතනවා මොන කරදරයක්ද මේ දීපාන්තර ඇවිල්ලා හිඟා කනවා කියලා මොකක් හරි නරක වචනයක් කියන්න පුළුවන්. එතකොට මේ විපාකේ මොකක්ද? එයාට කුසල විපාකයක් තමයි ලැබිලා තියෙන්නේ. එයා අකමැති වුණා කියලා ඒක අකුසල විපාකයක් වෙන්නේ නැහැ. අපි කතා කරන්නේ දැන් බුදුරජාණන් වහන්සේ
දැකපු සමහර අය හිතුවේ මේ දකින්න සුදුසු නැති කෙනෙක් කියලා. මතකද දන්නේ මහත්මයාට? එහෙමයි. නේද? ඔව්. නමුත් ඒ අයටත් ඒ බුදුරජාණන් වහන්සේගේ රූපය දකින්න ලැබෙන්නේ කුසල විපාකයක් නිසා. කුසල විපාකකට. ඔව්. එහෙමයි. නමුත් අර ඒ අයගේ තියෙන විපරීත දෘෂ්ටිය, වැරදි අදහස් නිසා ඒගොල්ලෝ දුම්නසක් ඇති කරගත්තට ඒක වෙනම කතාවක්. ඒගොල්ලෝ දුම්නසක් ඇති කරගන්නවයි කියන එක වෙනම දෙයක්. ඒක වැරදි අදහස් නිසානේ. නමුත් ඒ අයට මේ වගේ ප්‍රිය දෙයක්, ප්‍රිය අරමුණක් ලැබෙන්නෙම කුසල විපාකයක් නිසායි. ඒ ස්වාමීන් වහන්සේ තැනැත්තා දැන් අකමැති වුණයි කියලා ඒක අකුසල විපාකයක් වෙන්නේ දැන් සතර අපායේ ඉපදිච්ච එක්කෙනෙක් නම් නැහැ. එයාට අකුසල විපාකම ඒ කියන්නේ අනිෂ්ඨාරම්මනමයි ලැබෙනවා කියලා අපිට හිතා ගන්න එහෙම පුළුවන්. එහෙම කියන්නත් අමාරුයි. දැන් මොකද දැන් අපි දකිනවනේ නේද? දැන් ඔය තිරිසන් සුරතල් සතුන් නියම හදනකොට ඒගොල්ලන්ට බොහෝම සැප විපාක ලැබෙනවනේ. හොඳ ආහාර පාන ලැබෙනවා. එහෙම තිබෙනවනේ. ඊළඟට දැන් මේ නිරේ වගේ වුණත් දැන් මුගලන් මහරහතන් වහන්සේ වගේ මේ වැඩම කරලා තිබෙනවා කියලා අපි අහලා තිබෙනවනේ නේද? ඉර්ධි බලෙන්. වැඩම කළා ගිනි නිවලා ධර්ම දේශනා කරනවා වගේ එහෙම අහලා තිබෙනවා. එතකොට ඒ අවස්ථාවන් වලදී එයාට කුසල විපාක සිත් තමයි ලැබෙන්නේ. මේ විපාකය කියන්නේ ස්වාමීන් වහන්සේ සිතක්නේ. ඔව්. විපාක සිතක්නේ නේද? එහෙම. ඔව්. ඔව් දැන් අපි සිත්නේ කතා කරේ නේද? එහෙමයි. ඔව් එතකොට විපාක පරමාර්ථ සිතක්. එතකොට වශයෙන් අපිට දැන් ලැබෙන්නේ සිත් නේද? අපි දැන් මේ පරමාර්ථ ධර්මනේ කතා කරන්නේ. අපි ඇත්තටම ගැඹුරින් විමසලා බැලුවාම සත්‍යයක් පුද්ගලයෙක් නැහැයි කියලා අපි ධර්මයේ ඉගෙනවෙනවනේ. එතකොට එහෙමයි. තිබෙන්නේ මේ නාම රූප ධර්ම සම්තතියක පැවැත්මක් තියෙන්නේ. එතකොට මේ විපාක වශයෙන්ුත් අපි කතා කරන්නේ පරමාර්ථ ධර්ම කොටසක්. එහෙමයි. අර විවාහාර වශයෙන් තමයි අපි විවාහාරේ පහසුවට කතා කරන්නේ. ඉපදීම මේ ජරා මරණ ආදී එහෙම කතා කරාට පරමාර්ථ වශයෙන් අපිට දකින්න එහෙම නැත්නම් ලැබෙන්නේ මේ ධර්ම කොටසක ධර්ම සම්තතියක පැවැත්මක්. අර එතනදී වෙන්නේ අර මේ අකුසල විපාක සිතත් මම කියලා ගන්නවා කුසල විපාක සිතත් මම කියලා ගන්නවා අන්න එතන තමයි ඒ එතන කියන්නේ අර දෝෂය තියෙන්නේ. බෙදලා එහෙම හඳුනා ගැනීමේ හැකියාවක් නැහැනේ සාමාන්‍ය අයට. එතකොට එහෙමයි. අපි රූපයක් දැක්කම මම දැක්කා කියන තමයි සාමාන්‍ය අය සලකන්නේ. නමුත් එතන පුද්ගලත්වයක් ආරෝපණය කරගන්නට ධර්ම ලැබෙන්නේ නැහැ. අපි බෙදලා විමසලා බලනකොට. එහෙමයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තේරුම් ගන්නයි. එතකොට අපි විපාක සිත් ගැන තමයි කතා කරේ. එතකොට ඔය විපාක සිත් නේද? කුසල විපාක නේද? එතකොට ඒවා කාම භූමියේ තමයි මේ ප්‍රතිසන්දි විපාක ලබලා දෙන්නේ. එතකොට මනුෂ්‍ය ලෝකය ඊළඟට අනිත් කාමාවචර දිව්‍ය ලෝක 6 යාමේ තුසිතය ඊළඟට තාවතින්ස චාතුම් මහරජික ආදී කාමාවචර දිව්‍ය ලෝක 6හි සහ මනුෂ්‍ය ලෝකයේ කියන කාමාවචර දිව්‍ය ලෝකවල මේ කියන විපාක සිත් ලැබෙනවා ප්‍රතිසන්දි වශයෙන්. සුගතියට යනවායි කියලා කියන්නේ ඒක. ඊට පස්සේ අපි කතා කරා ඒ වගේ විපාක හැටියටත් අහේතුක සිත් ලැබෙනවා. ප්‍රිය දේවල් නේද? ප්‍රිය ආරම්මන ලැබෙනකොට මේ කුසල විපාක වශයෙන් තමයි ඒවා ලැබෙන්නේ. ඊට පස්සේ අපි කතා කරන්න බෙදන්නේ සහේතුක කාමාවචර ක්‍රියාසිත 8. ඒකට සම්පූර්ණයෙන් තණ්හාව නැති කළා වූ මතු කිසි කලෙක සසර නූපදින්නා වූ රහතුන්ට පින් පව් නැත. එහෙත් රහත්හුද ලෝකයේහි පින්යයි සම්මත වූ පිදිය යුත්තන් පිදීම, දහම් දෙසීම්, දහම් ඇසීම් ආදී සත්ක්‍රියා කෙරෙති. ඒවා කිරීම වශයෙන් රහතුන් කෙරෙහි ඇතිවන සිත් කාමාවචර කුසල චිත්තයන්ට සමාන වතුදු. කුසලයේහි සේ මතු විපාක ඉපදවීමේ ශක්තියක් ඒවායේ නැත. එබැවින් ඒවා කුසල් නොවේ. රහතුන්ගේ సంతානෙහි ඇතිවන ඒ සිත්වලට ඒ ක්‍රියාසිදු කිරීම මාත්‍රය පමණක් ඇති බැවින් ක්‍රියාසිතයයි කියනු ලැබේ. සහේතුක කාමාවචර ක්‍රියාසිද්ද කාමාවචර කුසල්සේම අටකි. එතකොට මේ අපි කලින් කතා කරලා තිබෙනවා ක්‍රියාසිත කියලා කියන්නේ මොනවද කියලා නේද? ක්‍රියාසිත කියලා කියන්නේ මතු විපාක උපදවන්නේ නැති ඊළඟට කලින් සිද්ධ කරපු කුසල් හෝ අකුසල් වලට විපාකත් නොවන උදෙක්ම ක්‍රියා මාත්‍රය සිද්ධ කරමින් පහළ වෙන සිත් කොටසකට තමයි ක්‍රියාසිත කියලා කියන්නේ. එතකොට රහතන් වහන්සේලා නේද? පුඤ්ඤ පාප පහීනස්ස කියලා මේ පිනතුන් අහලා තියෙන්නේ. රහතන් වහන්සේලා කුසල් අකුසල් දෙකම ප්‍රහීන කරලා තියෙන්නේ. ඉතින් අකුසලය ප්‍රහීන කරනකොට කුසලයක්
ප්‍රහීන වෙනවා. කුසල් සිද්ධ වෙන්නේ නැහැ රහතන් වහන්සේ කෙනෙක් අතින්. ඒ මොකද අකුසලය ප්‍රහාණය කරලා තිබෙන නිසා. එදා අකුසල් තිබුණොත් තමයි කුසල් සිද්ධ කරන්නේ, සිද්ධ වන්නේ. ඒ මොකද කුසලෙහි කෘත්‍ය වෙන්නේ අකුසල් දුරු කිරීම. එතකොට අකුසලයේ දුරු කරාට පස්සේ නැවත කුසලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතකොට රහතන් වහන්සේ නේද සාමාන්‍ය කෙනෙක් කුසල් නාමයෙන් කරන යම් දෙයක් කරනවා නම් නේද දන් දීම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ධර්ම දේශනා කිරීම, වත් පිළිවෙත් කිරීම ආදී මේ කටයුතු කරන අවස්ථාවන් වලදී රහතන් වහන්සේලාගේ ඒ సంతානයේ පහළ වෙන සිත්වලට අපි කියනවා ක්‍රියාසිත. එතකොට කුසල් දහම් කරනකොට යම් කෙනෙක්ගේ පහළ වෙන සිත්ම තමයි නමින් සමාන වශයෙන් පහළවන්නේ. නමුත් ඒවට අපි ක්‍රියා කියලා තමයි කියන්නේ. ඒ මොකද විපාක උපදවන්නේ නැති නිසා. එතකොට ක්‍රියාසිත 8ක් තිබෙනවා. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත, සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංස්කාරික සිත, සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත, සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත. ඔය විදිහටම උපේක්ෂා සහගත සිතුත් 4ක් ලැබෙනවා. උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික සිත, උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත සසංස්කාරික සිත, උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත, උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත කියලා මේ සහේතුක කාමාවචර ක්‍රියාසිත 8ක් ලැබෙනවා. එතකොට මේවා රහතන් වහන්සේට තමයි මේ සිත් ලැබෙන්නේ. එතකොට අපි කියපු විදිහට රහතන් වහන්සේ කුසල් දහම් නාමයෙන් ගැනෙන යමක් කරනකොට මෙන්න මේ සිත් 8 තමයි සුදුසු පරිදි ලැබෙන්නේ. කාමාවචර කුසල් සිත් 8ය. සහේතුක කාමාවචර විපාක සිත් 8ය. සහේතුක කාමාවචර ක්‍රියාසිත 8යි. කාමාවචර සෝබන සිත් 20කි. එතකොට කාම සෝබන සිත් කියලා කියන්නේ ඔන්න ඔය කියපු සිත් 24ට. කුසල් සිත් 8යි, විපාක සිත් 8යි, ක්‍රියා සිත් 8යි. කාමාවචර සිත් 54යි. සෝබන ධර්ම යෙදෙන්නේ මේ කියන සිත් 24යි. නේද? කලින් අපි කතා කරපු අකුසල් සිත් 12ත් අහේතුක සිත් 18ටත් අපි පොදුවේ නමක් කිව්ව පින්තුන්ට මතක ඇති අසෝබන සිත් කියලා. නේද? සෝබන ධර්ම යෙදෙන්නේ නැති නිසා අපි මේ සිත් 30ටම කිව්ව අසෝබන සිත් කියලා. එතකොට ඉතිරි සිත් මේ කෙටි ක්‍රමයෙන් සිත් 89 ගත්තොතින් ඒ සිත් 30 හැරුණාම අනිත් සිත් 59 සෝබන සිත් කියලා තමයි අපි කියන්නේ. ඒත් දැන් අපි කාමාවචර සිත් ගැන කතා කරේ. එතකොට කාමාවචර සිත් 54න් අර අසෝබන 30 අඩු කරාට පස්සේ 24ක් ඉතුරුයි. අපි ඒවට කියනවා කාම සෝබන සිත්. ඒවා පින්නතුන් මතක තබා ගන්නට ඕනේ. එතකොට ওই විදිහට කාමාවචර සිත්, කාමසෝබන සිත් 20ක් නැත්නම් 24ක් තිබෙනවා. එතකොට ඒ සිත්වල අපි බලමු ලැබෙන වේදනා ආදී අනුව කොහොමද කියලා. සෝමනස්ස සහගත සිත් 12කි. එතකොට මේ සිත් 24න් මේ පින්නතුන්ට මතක ඇති උපේක්ෂා සහගත නැත්නම් සෝමනස්ස සහගත උපේක්ෂා සහගත කියලා තමයි වේදනා ભેදයෙන් බෙදුනේ. සෝමනස්ස සිත් 4යි උපේක්ෂා සිත් 4යි ආදී වශයෙන් මේ ලැබුණේ කුසල් විපාක ක්‍රියා සිත්වල. ඒතර මේ සිත් 24න්ම සෝමනස්ස සහගත සිත් තිබෙනවා 12. නේද? කාමාවචර කුසල් සිත් 8ෙහි 4ක් තිබෙනවා සෝමනස්ස සිත්. විපාක සිත් 8ෙහි 4ක් තිබෙනවා. ක්‍රියා සිත් 8ෙත් 4ක් තිබෙනවා සෝමනස්ස සිත්. එතකොට සෝමනස්ස වේදනාව ලැබෙන සිත් 12ක් තියෙනවා. උපේක්ෂා සහගත සිතුත් 12යි. නේද? 4 ඉව 3ක් 12යිනේ. ඥාන සංප්‍රයුක්ත සිත් 12යි. ඥාන විප්‍රයුක්ත සිත් 12යි. අසංකාරික සිත් 12යි. සසංකාරික සිත් 12යි. තොරන්න විදියට මේ කියපු කාමසෝබන සිත් 24 වේදනා ඥාන ආදී ભેදයෙන් ওই විදිහට සිත් 12 ගානේ තමයි ලැබෙන්නේ. අකුසල් සිත් 12 අහේතුක සිත් 18 කාමාවචර සෝබන සිත් 20යි කාමාවචර සිත් 54කි සූපනසිකි. එතකොට කාම සිත් සූපනසේ අකුසල් 12කි. කුසල් 8කි විපාක 23කි ක්‍රියා 11කි. තොරන්න සිත් 54 පින්නතුන් හොඳට පාඩම් කරන්නට ඕනේ සහ ඔය වගේ තිබෙන බෙදීම් ඉගෙන ගන්නට ඕනේ. ඒතර කාමසිත 54 අකුසල් සිත් 12යි කියන එක මේ පින්නතුන්ට පැහැදිලිනේ. ඊළඟට කුසල් සිත් 8යි. කාමාවචර 54න් අකුසල් 12යි කුසල් සිත් 8යි. කුසල් සිත් 8 කිව්වේ කාම සෝබන සිත් වල තිබුණ කුසල් සිත් 8. විපාක 23කි. 23 කියන්නේ 23ක් කියන එකයි. නේද? විපාක සිත් 23ක් තිබුණේ අහේතුක සිත් 18න්. නේද? විපාක සිත් 15ක් තිබුණනේ.
අකුසල විපාක 7යි ඊළඟට අහේතුක කුසල විපාක සිත් 8යි. නේද? 7යි 8යි 15ක්නේ. එතකොට ඒ 15යි ඊළඟට කාමසෝබන සිත් 24න් නැවත විපාක සිත් 8ක් ලැබුණා. සහේතුක විපාක සිත් 8ක්. ඒ අනුව තමයි විපාක 23ක් කියලා කිව්වේ. කාමාවචර සිත් 54 විපාක සිත් 23ක් තියෙනවා. ඊළඟට ක්‍රියාසිත 11ක් තියෙනවා. නේද? ක්‍රියාසිත 11ක් උනේ අහේතුක ක්‍රියාසිත 3ක් අපි කලින් ඉගෙන ගත්තා. ඒ වගේම මෙතන සහේතුක කාමාවචර ක්‍රියාසිත 8ක් තිබෙනවා. එතකොට 8යි 3යි 11යි. ඒතර ওই විදිහට ಜಾති ભેදයෙන් කාමාවචර සිත් 54 බෙදෙනවා. අකුසල් 12යි, කුසල් 8යි, විපාක 23යි, ක්‍රියා 11යි. එතකොට 12යි 8යි 20යි, 20යි 23යි 43යි, 43යි 11යි 54යි. ওই විදිහට තමයි කාමාවචර සිත් පිළිබඳව බෙදීම් දක්වන්නේ. ඊළඟට පින්නත් ඔය කාමාවචර සිත් 54ෙම නේද වේදනා ආදී වශයෙන් ભેද ලැබෙන ඒවා අපි ඉගෙන ගන්නට ඕනේ. එතකොට ඔය කාමාවචර මේ සිත් 54 සෝමනස්ස සහගත සිත් 18ක් ලැබිලා තිබෙනවා මේ පොතේ 53 වෙනි පිටුවේ දක්වනවා. සෝමනස්ස සහගත සිත් 18ක්. එතකොට ඔන්න කලින් සිත් ටික මේ මම අර කිව්වේ පාඩම් කරගෙන තිබුණොතින් මේවා හොයාගන්න ලේසි. නේද? මේවට කියන ස්වરૂපාර්ථ විමසනවා කියලා. පරමාර්ථ වශයෙන් මේ ධර්මවල ලැබෙන ධර්ම මොනවද කියලා. එතකොට ඒවායි ભેදයන් හොඳට දැනගත්තාම ඒක පහසුවක් වෙනවා ඉදිරි පාඩම් ඉගෙන ගන්නකොට. එතකොට සෝමනස්ස සහගත සිත් 18ක් තිබෙනවා. එතකොට සෝමනස්ස සහගත සිත් 18 කොහොමද ලැබෙන්නේ කියලා නුවණින් කල්පනා කරලා මේ මතක් කරලා බලන්නට ඕනේ. එතකොට මේ අකුසල් සිත් 12 නේද පාඩම් කරගත්ත පින්නතුන්ට මුලින් ඉඳලා බලන්නට පුළුවන් සෝමනස්ස කියන වචනේ ලැබෙන සිත්. එතකොට අකුසල් සිත්වල සෝමනස්ස වේදනාව ලැබෙන සිත් තිබුණා 4ක්. ඒ තමයි ලෝභ මූල සිත් 8යි සෝමනස්ස සහගත සිත් 4ක් තිබුණා. නේද? ඊළඟට තිබුණා ද්වේෂ සිත්වලත් නෑ, මෝහ සිත්වලත් නෑ. ඊළඟට අපිට තිබුණේ අහේතුක කුසල විපාකවල සිතක් තිබුණ සෝමනස්ස සහගත සම්තීරණ කියලා. නේද? ඊළඟට තිබුණා අහේතුක ක්‍රියාසිත්වල සෝමනස්ස සහගත හසිතුප්පාදය කියලා සිත් දෙකක්. එතකොට අහේතුක සිත් 18න් සෝමනස්ස වේදනාව ලැබෙන සිත් දෙකක් තිබෙනවා. ඊළඟට දැන් අපි මෙතන කතා කරපු කාමසෝබන සිත් 24න් තිබුණා සිත් 12ක් සෝමනස්ස වේදනාව ලැබුණා. එතකොට ওই විදිහට සිත් 54න් සිත් 18ක් තිබෙනවා සෝමනස්ස වේදනාව ලැබෙන නැත්නම් සෝමනස්ස සහගත සිත්. ඊට ඔය සිත් 54 හොඳට ඉගෙනගෙන මේවා හොඳට නුවණින් විමසලා මතකයෙන් මේ අංක මතක තියාගන්න අවශ්‍ය නැහැ. සිත් පාඩම් කරගත්ත කෙනෙකුට නැවත මේ කල්පනා කරලා බලන්නට පුළුවන් මේ සිත්වල ලැබෙන මේ වේදනා ආදී ભેද. ඊළඟට උපේක්ෂා සහගත සිත් 32ක් තිබෙනවා. උපේක්ෂා සහගත සිත්. එතකොට අපි මුලින් කතා කරපු අකුසල් සිත්වල ලෝභ මූල සිත්වල උපේක්ෂා සහගත සිත් 4ක් තිබුණා. නේද? ඊට පස්සේ ද්වේෂ මූලවල තිබ්බේ දෝමනස්ස සිත්නේ මේ වේදනානේ. ඊළඟට උපේක්ෂා සහගත සිත් මෝහ මූල සිත් දෙක උපේක්ෂා සහගතයි. එතකොට එතන 6යි අකුසල් සිත්වල උපේක්ෂා සහගත වේදනාව ලැබෙන සිත් 6ක් තිබෙනවා. ඊළඟට අහේතුක සිත් 14 අපි කතා කරා. එතකොට ඒවායේ අකුසල විපාක සිත් 7ක් ඉගෙන ගත්තා. ඒ 7න් 6ක් දුක්ඛ සහගත කාය විඥානයේ හැර ඉතිරි සිත් 6ම උපේක්ෂා සහගතයි. එතකොට එතන සිත් 6ක් තිබෙනවා. ඊළඟට අහේතුක කුසල විපාක සිත් 8. ඉතින් අහේතුක කුසල විපාක සිත් 8ෙනුත් සිත් 6ක් තිබෙනවා. සුඛ සහගත කාය විඥානය සහ සෝමනස්ස සහගත සම්තීරණය හැර ඉතිරි සිත් 6ම උපේක්ෂා සහගත. ඊට පස්සේ අහේතුක ක්‍රියාසිත 3න් දෙකක් තිබෙනවා. හසිතුප්පාද සිත හැර නේද පංචද්වාරා වජ්ජන සිතයි මනෝද්වාරා වජ්ජන සිතයි කියන සිත් දෙකම උපේක්ෂා සහගතයි. එතකොට අකුසල වල 6ක් තිබුණා. අකුසල විපාක සිත්වල 6යි 12යි. අහේතුක කුසල විපාක වල 6යි 18යි. අහේතුක ක්‍රියාසිත්වල 2යි 20යි. ඊළඟට දැන් අපි කතා කරා කාමසෝබන සිත් 24න්. නේද? සිත් 12ක් තිබුණා උපේක්ෂා වේදනාව ලැබෙන. එතකොට 20යි 12යි
32ක් තිබුණා උපේක්ෂා වේදනාව ලැබෙනවා. ඊළඟට දෝමනස්ස සහගත සිත් දෙකක් තිබෙනවා. ඒ තමයි පටිඝ සංප්‍රයුක්ත සිත් දෙක. එහෙම නැත්නම් ද්වේෂ මූල සිත් දෙක. ඒකේ දෝමනස්ස වේදනාව තමයි ලැබුණේ. සුඛ සහගත සිතක් තිබෙනවා. අහේතුක කුසල විපාක සිත්වල තිබුණු සුඛ සහගත කාය විඥාණය. ඊළඟ දුක්ඛ සහගත සිත් එකයි. ඒ තමයි අකුසල විපාක සිත්වල තිබුණු දුක්ඛ සහගත කාය විඥාණය. ඊළඟට අසංකාරික සිත් 37යි සසංස්කාරික සිත් 17යි. එතකොට අසංකාරික සිත් 37 ලැබුණේ කොහොමද කියලා අපි හොයලා බලන්නට ඕනේ. එතකොට අකුසල විපාක සිත් 12න් අසංකාරික සිත් තිබුණා. ලෝභ මූල සිත් 8න් 4ක් අසංකාරිකයි. ඊට පස්සේ ද්වේෂ මූල සිත් එකක් තිබුණා. 5යි. ඊළඟට මෝහ මූල සිත් දෙකමත් අසංකාරිකයි කියලා අපි කතා කරා. ඒවා ප්‍රකෘති ස්වභාවයෙන් ඉන්න සත්‍යයන්ට ලැබෙනවායි කියලා. යනවා අකුසල් සිත් 12න් 7ක් තිබෙනවා අසංකාරික සිත්. ඊට පස්සේ පින්නදී අහේතුක සිත් 18ම නේද නිරුත්සාහයෙන් පහළ වෙන සිත් විපාක සිත්නේ. ඒවත් අසංකාරික සිත් හැටියට තමයි දැක්කුවේ. එතකොට 10 අකුසල වල 7යි අහේතුක 18යි 25යි. ඊළඟට කාමසෝබන 24න් 12ක් තිබෙනවා අසංකාරික සිත්. නේද? අසංකාරික සසංකාරික වශයෙන් නේ අපි බෙදුවේ. එතකොට ওই විදිහට අසංකාරික සිත් 37ක් තිබෙනවා. ඊට පස්සේ සසංකාරික සිත් 17ක් තිබෙනවා. ඒ තමයි අකුසල සිත්වල ලෝභ මූල සිත්වල තිබුණ 4ක් සසංකාරික සිත්. ඒ වගේම ද්වේෂ මූල සිතක් තිබුණ සසංකාරිකය. ඒ අනුව අකුසල් සිත්වල 5යි. ඊට පස්සේ කාමසෝබන සිත් 24න් 12ක් තිබුණ සසංකාරික සිත්. ওই විදිහට සිත් 17ක් තමයි සසංකාරික සිත් ලැබෙන්නේ. එතකොට මේ විදිහට පින්නත් මේ තමන් ඉගෙන ගත්ත මේ දැන් කාමාවචර සිත් 54 එකපාරට මේ ටික මෙහෙම කරන්නට බැරි වෙයි. නමුත් හොඳට සිත් ටික පාඩම් කරගත්තට පස්සේ හොඳට නුවණින් සිත් ටික විමසන්නට පුළුවන් වුණාට පස්සේ මෙන්න මේ කියපු විදිහට සිත් බෙදා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේකට තමන් යම්කිසි උත්සාහයක් අරගන්නට ඕනේ. මේ උත්සාහයක් අරගෙන යම් කාලයක් වෙන් කරගෙන කැපවීමකින් කරන්නට ඕන කටයුතු ටිකක් තමයි අපිට දැන් තියෙන්නේ. නේද? එතකොට මේ විදිහට පින්නත් මේ වේදනා ආදී ભેද වශයෙන් බෙදෙන එක අපිට ඉදිරි පාඩම් ඉගෙන ගන්නකොට බොහොම උපකාර වෙනවා. ඒ මොකද දැන් අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා චෛතසික කියලා ධර්ම කොටසක්. මේ සිත් සමග යෙදෙන. එතකොට ඒවා ඉගෙන ගත්තට පස්සේ අපි මේ කතා කරනවා සංග්‍රහණය සංප්‍රයෝගණය එහෙම කියලා මේ එක එක සිතක යෙදෙන චෛතසික ප්‍රමාණය මොනවද කියලා අපි වෙනම බෙදලා කතා කරනවා. එතකොට ඒවා කතා කරන්නට පහසු වෙන්නේ මෙන්න මේ කියන බෙදීම් ටික පහසු වුණොත් තමයි. ඉතින් ඒ නිසා මම විටින් නිතරම මගේ මතක් කරේ මුල ඉඳලම මේ තමන් ඉගෙන ගන්න පාඩම් හොඳට තේරුම් ගන්නට උත්සාහ කරන්නට ඕනි. ඊළඟට විශේෂයෙන් මේ සිත් ටික පාඩම් කරගන්නට ඕනි. සිත් ටික පාඩම් කරගන්නට ඕනි. ඊළඟට ඒවයි වේදනා ආදී ભેද පිළිබඳව දැන් අපි මේ කතා කරපු විදිහට ඒවායේ තිබෙන විශේෂත්වයන් පිළිබඳව මේ අවබෝධයක් ඇති කරගත්තොත් තමයි ඉදිරියට අපට පහසු වෙන්නේ. දැන් මේ සිත් 54 අපි කතා කරන්නේ අකුසල් සිත් 12යි, කුසල් 8යි, විපාක 23යි, ක්‍රියා සිත් 11යි, ඊට සෝමනස්ස සහගත 18යි, උපේක්ෂා සහගත 32යි ආදී වශයෙන් අපි බෙදලා කතා කරානේ. එතකොට මේ විදිහට ඒ සිත් පිළිබඳව මේ දැනුම ඇති කරගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඊළඟට අපි ප්‍රශ්න ටික බලමු. සහේතුක කාමාවචර විපාකය අටවැදෑරුම් වන්නේ කෙසේද කියලා. එතකොට අටවැදෑරුම් වෙන්නේ වේදනා ભેදයෙන් බෙදුණා නේද? ඊට පස්සේ ඥාන සංප්‍රයුක්ත විප්‍රයුක්ත භාවය සහ අසංකාරික සසංකාරික කියන ඒ කරුණු මුල් කරගෙන තමයි සිත් අට බෙදුනේ. ඒතර කාමාවචර කුසලයෙන් නැති කරන්නේ සහේතුක කාමාවචර විපාක අට පමණක්ද? මේ පිනතුන් කියන්න බලන්න කාමාවචර කුසලයෙන් නැති කරන්නේ සහේතුක කාමාවචර විපාක 8 පමණක්ද කියලා අහන්න. අපේ ස්වාමීන් වහන්සේ අහේතුක කුසල විපාක ටික. ඔව් එතකොට අහේතුක කුසල විපාකත් 8ක් ඇති කරනවා නේද අපි කලින් කතා කරා. කාමාවචර කුසලයෙන් නැති කරන විපාක සම්පූර්ණයෙන් කෙතෙක්ද? ස්වාමීන් වහන්සේ අවතරයි එතන 16 නේද ස්වාමීන් වහන්සේ මේ 16යි. අහේතුක 8යි සහේතුක 8යි.
ඒතකොට ස්වාමීන් වහන්සේ අවසරයි. ඒතකොට 23ක් කියලා ඔබ වහන්සේ කලින් සඳහන් කරා එතන ගැටලුවක් තියෙනවා. එතන මේ අය අකුසල විපාක 7කුත් තිබුණානේ. ඒ ඔව්. ඔක්කොම කාමාවචර 54න්ම තමයි විපාක සිත් 23ක් ආවේ. අකුසල විපාක 7ත් එක්ක. හොඳයි ස්වාමීන් වහන්සේ. දැන් මෙතන කුසල විපාක ගැන නෙවෙයි නේද? එහෙමයි. ඔව්. එතකොට සහේතුක කාමාවචර ක්‍රියාවලත් කාමාවචර කුසලයේ වෙනස කවරේද කියලා අහනවා. ක්‍රියාසිත වලට ස්වාමීන් වහන්සේ විපාක දීමක් සිදු වෙන්නේ නැහැ. විපාක ලැබෙන්නේ අන්න ඒක තමයි වෙනස නේද? ක්‍රියාසිතවල විපාක ලැබෙන්නේ නමුත් කුසල් සිත්වල විපාක ලැබෙනවා නේද? ඊට පස්සේ කාමාවචර සිත් සිව්පනස වේදනා ભેදයෙන් බෙදනු. එතකොට අපි කලින් වේදනා ભેදයෙන් බෙදුවා. සෝමනස්ස සහගත කොච්චර ලැබෙනවද? උපේක්ෂා සහගත කොච්චර ලැබෙනවද නේ? දෝමනස්ස ඊට පස්සේ සුඛ දුක්ඛ කියන ওই විදිහට අපි සිත් බෙදලා කතා කරා. එතකොට කාමාවචර සිත් 54 පිළිබඳව අපි කතා කරා. එතකොට කාමාවචර ක්‍රියාසිත ගැන පිනතුන්ට මොනවා හරි කතා කරන්න තිබෙනවද? මේ ස්වාමීන් වහන්සේ දැන් එතනදී රහතන් වහන්සේලාට ඥාන විප්‍රයුක්ත සිත් පහක් කොහොමද පහළ වෙන්නේ කියන සම්බන්ධ පොඩි ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් ඒක දක්වන්නේ මේ පුරුද්දෙන් කරන ක්‍රියා තියෙනවනේ රහතන් වහන්සේලාට. නේ දැන් අර මේ කතාපුවත් එහෙම තියෙන්නේ අර මේ දානෙකට වඩිනකොට මඩවලක් තිබුණ පළවෙනි තැන මේ වඳුරෙක් වගේ උඩින් පැනලා ගියා පුරුද්දට නේද පස්සේ වලින් බැහැලා ගියා කියලා එහෙම ආදි වශයෙන් තිබෙනවනේ කතාපුවත් එහෙම. ඊළඟට ඔය පිළින්ද වච්ච මහරහතන් වහන්සේ එහෙම වසලවාදයෙන් කතා කරා කියනවා නේද? ඒතර ඒ වගේ පුරුද්දට කෙරෙන ක්‍රියා තිබෙනවා කියන රහතන් වහන්සේලාට. අන්න ඒ අවස්ථාවලදී තමයි මේ ඥාන විප්‍රයුක්ත සිත් ලැබෙනවා කියලා කියන්නේ. ඉතින් ඒවා මට හිතෙනවා බොහොම අඩුවෙන් ලැබෙනවා ඇත්තේ. හොඳයි ස්වාමීන් වහන්සේ. ඒකට දැන් මේ සිත් ගැන මෙහෙම කතා කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේවා මෙහෙම මෙච්චර බෙදලා කතා කරන්න කියලා නේ. මොකද බෙදීම් එහෙම ගොඩාක් තියෙනවනේ නේද? නමුත් දැන් අපේ මේ විභජ්‍යවාදය කියලා කියන්නේ ධර්මයේ. එතකොට මේ සත්පුද්ගල භාවය කියන එක අපේ තදින් සත්වයන්ගේ බැසගෙන තියෙන එකක් නේ. එතකොට ඒක දුරු කරගන්නට මේ උත්සාහය තියෙන්නේ අපේ නේ. මේ ධර්මයේ කරුණු කොටස් බෙදලා විමසලා බලන්නේ. ඒකට ඒ වගේම මේ අපිට දැන් විදර්ශනා භූමිය කියලා තියෙනවනේ නේ. දැන් ගොවියෙක් වගා කරනකොට ඒ බිම හදාගන්න එපා. බිම හදාගන්න නැතුව වගා කරන්න බෑනේ. එතකොට මේ පරමාර්ථ ධර්ම ඉගෙන ගන්නවා කියලා කියන්නේ යම්කිසි කෙනෙක් හොඳට මේ විදර්ශනා කරන්නට අවශ්‍ය භූමිය සකසා ගැනීම. ඒ දැන් අපට ස්කන්ධ පංචකය දයට විස්තර වශයෙන් බෙදලා කතා කරන්න දැනගන්නට ලැබෙන්නේ මේ පරමාර්ථ ධර්ම ටික හොඳට ඉගෙන ගත්තාම. මේ විදර්ශනා භූමිය කියලා එක විදර්ශනා කරන්න වෙන්නේ මේ පරමාර්ථ ධර්මනේ. ඒකට සත්‍යයා කියලා අපි ව්‍යවහාර කරන දේ නේද? දැන් අපි මේම කතා කරාට මේම අපි මේ වෙන කොහෙවත් තියෙන දේවල් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ Taman ගැන කියලා හිතාගත්තට කමන්නේ නැහැ. අපි මේ මම කියලා රැවටිලා ඉන්න ධර්ම සමූහයක් තියෙනවනේ ධර්ම පුංජයක්. ඒක තමයි මේ බෙදලා අපි කතා කරන්නේ. එතකොට මේ ටික හොඳට මේ පරමාර්ථ ධර්ම ටික ඉගෙන ගත්ත කෙනාට පින්වත්නි ස්කන්ධ පංචකය ගැන හොඳ වැටහීමක් ඇති කරගන්න පුළුවන්. රූපස්කන්ධය කියන්නේ මොකක්ද? වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මේ පංචස්කන්ධය ගැන හොඳට ඉගෙන ගන්න පුළුවන්, තේරුම් ගන්නට පුළුවන් මේ පරමාර්ථ ධර්ම ටික හොඳට ඉගෙන ගත්තොත්. ඊට පස්සේ නේද අපි බෙදලා කතා කරන්නේ සත්‍ය ආයතන 12කට. 12 ආයතන. ඊට පස්සේ 18 ධාතු. මේ සත්වයා කියලා කියන්නේ ධාතු 18ක් කියලා දක්වනවා. ධාතු වලට බෙදනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය 22කට බෙදලා කතා කරනවා.
ඊට පස්සේ තිබෙනවා ආර්ය සත්‍ය වලට බෙදනවා. පටිච්ච සමුප්පාදය, සූවිසි ප්‍රත්‍ය කියන මේ හැම දහම් කරුණක්ම හොඳට තේරුම් ගන්නට මේ කියන පදනම වැදගත් වෙනවා. තේරුණාද? මේ කියන කරුණ ටික හොඳට ඉගෙන ගත්තොතින් ඔය කියපු විදර්ශනා භූමියට අවශ්‍ය කරන මේ මූලික පදනම දමා ගන්නට මේක ලොකු උපකාරයක් වෙනවා. ඒ වගේම අපේ මේ සත්පුද්ගල සංඥාව දුරු කරගන්න, ආත්ම දෘෂ්ටිය දුරු කරගන්න මේ අධ්‍යයනය බෙහෙවින් උපකාර වෙනවා. නේද? එතකොට දැන් අපේ මේ සාමාන්‍ය ධර්මය පිළිබඳව උනන්දු වෙන්නේ නැති ඇත්තන් නේද? මෙහිම මේ සිත් පරමාර්ථ ධර්ම සමූහයකින් වෙන ක්‍රියාවන් කියලා දන්නේ නැහෙනි. නේද? මේ ක්‍රියාවන් ගොඩක් එකක් හැටියට තමයි මේ කල්පනා කරන්නේ. සිත් ගොඩක් තිබුණට එක සිතක් හැටියට තමයි දැනගන්නේ. නේද? ක්‍රියා ගොඩාක් තිබුණට එක ක්‍රියාවක් කියලා තමයි දැනගන්නේ. එතකොට මේ විදිහට මේ දක්වනවා කෘත්‍ය ගණ, මේ සන්තති ගණ ආදි වශයෙන් ඒ තිබෙන ස්වභාවය දන්නේ නැහැ සාමාන්‍ය පුද්ගලයා, පුතු ජන කෙනා. එතකොට දකින්නේ සත්වයා පුද්ගලයා නේද? මම කියන විවාහාරයේ පිටලනේ කතා කරන්නේ අපි. එතකොට ඒක බෙදලා විමසලා කතා කිරීමක් තමයි අභිධර්මයේදී කෙරෙන්නේ. ඒතර ඒක අර මේ ඒකට කියන්නේ ආත්ම දෘෂ්ටිය දුරු කරගන්නට වෙන්නත් මේ ඉගෙනීම උපකාර වෙනවා. ධර්මාබෝධය පහසු කරගන්නට, ඒ විදර්ශනා ඥාන ලබා ගන්නට, විදර්ශනා භාවනා ආදී සිද්ධ කරන්නට ඊළඟට අභිධර්මී ගැඹුරු දහම් කරුණු පටිච්චසමුප්පාද, සූවිසි ප්‍රත්‍ය, ඊළඟට අභිධර්මී ප්‍රකරණ ග්‍රන්ථ, ධම්මසංගණී, ධාතු කතා, විභංග ප්‍රකරණ ආදී ගැඹුරු දහම් ග්‍රන්ථ ඉගෙන ගන්නට මේ කියන මූලික දහම් කරුණු ටික ඉගෙන ගන්න වෙනවා. නේද? බුද්ධ ශාසනයක් තාම දුර්ලභවනේ අපට ලැබෙන්නේ. ඒතර ඒ ලැබුණු අවස්ථාවේ අපි මේ වයින් උපරිම ප්‍රයෝජන ගන්නට ඕනේ. අර පින්නතුන් අහලා ඇතිනේ වවුල්ලෝ කිරි වවුල්ලෝ 500 දෙනෙක් මේ ධර්ම සජ්ජායනය අහන් ඉඳලා නේද? ඒක ඒ අයට මේ ආභිධම්මික භික්ෂූන් වෙන්නට මේ ශරීර් ස්වාමින් වහන්සේ ළඟ ඒක උපනිශ්‍රයක් වුණානේ, බලවත් හේතුවක් උපකාරයක් වුණානේ. එතකොට මිනිස්යන් හැටියට මේ ලැබුණු අවස්ථාව මේ ගැඹුරු ධර්මය ඉගෙන ගන්නට යොමු වුණොත් ඒක බලවත් උපකාරයක් වෙනවා කෙනෙකුට යම් දවසක ධර්මාවබෝධය සිද්ධ කරගන්න. මේ ස්කන්ධ ධාතු ආයතන ආදී පිළිබඳව හොඳට ඉගෙනගෙන තිබුණොතින් ඒවා ධර්මාවබෝධයට බෙහෙවින්ම උපකාර වෙනවා පින්නත්. එද ඥානය දියුණු කරගන්නට මේ ධර්මයේ ඉගෙනීම බොහොම උපකාරණිත. මේක කෙනෙකුට නීරස වෙන්නට පුළුවන්. ඒ මොකද මේකේ බෙදලා නේද? ක්‍රමානුකූලව ඉගෙන ගැනීමක් කරන්න තියෙන නිසා. සූත්‍ර දේශනා ආදී වගේ නෙමෙයි, ක්‍රමානුකූලව මුල ඉඳලා ඉගෙන ගන්නට තිබෙන්නේ. මේකට ටිකක් මහන්සි වෙන්නට ඕනි. ඒක මතක තියාගන්නට ඕනේ. මේකට යම් කාලයක් වෙන් කරන්නට ඕන. මේ කාලයක් වෙන් කරන්නේ නැතිව මේක කරන්න ටිකක් අමාරුයි. කලින් හුරු පුරුදුකම් තියෙන කෙනෙකුට ලොකු අමාරුවක් නොවෙන්නට පුළුවන්. නමුත් පොදුවේ ගත්තාම බොහෝ දෙනෙකුට ටිකක් අමාරු වෙන්නට පුළුවන්. නමුත් උත්සාහවන්ත වෙලා නේද මේවා ඉගෙන ගන්නට කටයුතු කරන්නට ඕනේ. එතකොට අපි කාමාවචර සිත් 54 පිළිබඳව තමයි අද සාකච්ඡා කළේ. ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් අපිට මට පැහැදිලි කරගන්න පුළුවන් ද ස්වාමීන් වහන්සේ දැන් සුගතිය උප්පත්ති ලැබපු මිනිස්සෙකුට ජීවිත කාලය තුලදී විපාක කියන්නේ කුසල් පැත්තෙන් සිත් ඇති වෙන්නේ 32ක් විතරද ස්වාමීන් වහන්සේ? කුසල් පැත්තෙන් දැන් අපි මේ කාමාවචර සිත් ගැන කතා කරේ නේද? එතන සිත් 24යි. ඔව් මෙතන කාමාවචර වල විපාක සිත්. කුසල විපාක සිත් ඔක්කොම කීයක් තිබුණේ? විපාක සිත් තුන ස්වාමීන් වහන්සේ 23යිනේ. ඔව් මේ කුසල පැත්තෙන් ගත්තොත් 16යි. 16යි. ඔක්කොම විපාක 23ක් තමයි තිබුණේ නේ. එතකොට අපි ගත්තොත් කුසල් පැත්තෙන් ඒ වගේ අකුසල් පැත්ත නැතුව කුසල් පැත්තෙන් ගත්තොත් සිත් 32ක් නේ ස්වාමීන් වහන්සේ. කුසල් පැත්තෙන් ගත්තොත් සිත් 16යි විපාකනේ. කාමාවචර විපාක 16යි, කුසල් සිත් 8යි. 8යි 28. කුසල් සහ විපාක කියන්නේ කොටස් දෙකක් නේ. එහෙමයි. නේ එතකොට මේ කුසල් සිත් 8යි.
කුසල් සිත් 8යි විපාක සිත් 16යි 16යි ක්‍රියාසිත 8යි. ක්‍රියාසිත අපි කතා කරේ අහේතුක සිත් වලක් තිබුණනේ ක්‍රියාසිත් 3ක්. ඔව් එතකොට අහේතුක වල ක්‍රියා 3යි මෙතන කතා කරපු කාම සෝබන වල ක්‍රියා 8යි ක්‍රියා 11යි. ඒතර ක්‍රියාසිත් 11න් ක්‍රියාසිත් 9ක්ම පහළ වෙන්නේ රහතන් වහන්සේට. ඉතිරි ක්‍රියාසිත් 2ක් තමයි පුහුදුන් අයට ලැබෙන්නේ. අපි කිව්ව සෝමනස්ස සාගත සම්තීරණයනේ. මේ හසිතුප්පාද සම්තීරණ සිත. හසිතුප්පාද සිත. හසිතුප්පාද සිත රහතන් වහන්සේට ලැබෙන්නේ. එතකොට මේ කියපු අහේතුක මේ කාම සෝබන වල තියෙන ක්‍රියාසිත 8ක් රහතන් වහන්සේට තමයි ලැබෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ එහෙන් ගත්තාම අපිට විපාකේ විදියට 16යි. ඔව්. 16යි අතන අර අහේතුක සිත් දෙකක් තියෙනවනේ මේ ක්‍රියාසිත. ක්‍රියාසිත. ඔව්. එතකොට 16 2යි 16 17යි 18යි. මේ ක්‍රියාසිත මේ අහේතුක ක්‍රියාසිත විපාක සිත් නෙමෙයි. ඒක විපාක සිත් නේ. ඒක ක්‍රියාසිත්නේ විපාක නෙමෙයි. ඒවා සියලුම දෙනාට තිරිසන් සත්තුන්ටත් හැම දෙනාටම ලැබෙන ක්‍රියාසිත දෙයක්. ඒක ක්‍රියාසිත් දැන් අපි ඉස්සරහට තව ඉගෙන ගන්නවා. රූපාවචර ක්‍රියාසිත තියෙනවා, අරූපාවචර ක්‍රියාසිත තියෙනවා, රූපාවචර කුසල්සිත තියෙනවා, අරූපාවචර කුසල්සිත තියෙනවා. එතකොට ඒ වගේත් තියෙනවා. දැන් අපි මේ කතා කරේ කාමාවචර සිත් 54නේ. ඒතර කාමාවචර සිත් 54ත් ওই විදිහට බෙදලා අපි ඉගෙන ගන්නට ඕනේ. එතකොට ඒ අනිත් සිත් අරගත්තහමත් මේ ක්‍රියාසිත පුහුදුන් අයට 2යි ලැබෙන්නේ. ඒකයි. ඔව් අනිත් මෙතන අපි කතා කරපු අනිත් ක්‍රියාසිත 9ක්ම ලැබෙන්නේ රහතන් වහන්සේට විතරයි. එතනයි ක්‍රියාසිත අහේතුක ක්‍රියාසිත දෙක ඒක ගන්නේ නැහැ මේ ඒ ක්‍රියාසිත නිසා ඒක විපාකයක් විදිහට ගන්නේ නෑ නෑ. ඒව විපාක හෝ කුසල් හෝ නෙවෙයි. ඒවා මේ හුදෙක්ම ක්‍රියාසිත. ක්‍රියාසිත. ඔව්. හොඳයි සර්. ඔව්. ඒතර මේ කියපු සිත් 54න් පුහුදුන් පෘථග්ජන කෙනෙකුට උපරිම ලැබෙන්න පුළුවන් සිත් කීයද තියෙන්නේ? සිත් 54න් නේද? මේ කියපු ක්‍රියාසිත 8යි මේ හසිතුප්පාද සිතයි කියන සිත් 9 හැර ඉතිරි සිත් 45 තමයි පෘථග්ජන කෙනෙකුට ලැබෙන්නේ ධ්‍යාන මාර්ගඵල මේ ධ්‍යාන හිම ලබාගෙන නැත්තම්. එතකොට අකුසල් සිත් 12ම ලැබෙනවා අහේතුක 18න් 17ක් ලැබෙනවා. හසිතුප්පාදය හැර. නේද? ඊට පස්සේ කාම සෝබන සිත් වලින් විපාක සිත් මේ කාම සෝබන මේ අහේතුක සිත් වලින් නේද? අහේතුක සිතුත් මේ ලැබෙනවා 15ම. 15ම ලැබෙනවා. අර සම්තීරණ සිත් වලින් වෙනම කෘත්‍යයක් කරමින් තමයි ලැබෙන්නේ. අපි කිව්වේ දුගති අහේතුක ප්‍රතිසන්දිය, සුගති අහේතුක ප්‍රතිසන්දිය ලැබෙන සම්තීරණ සිත් දෙකක් තිබෙනවානේ. ඒවත් සම්තීරණ කියන කෘත්‍ය කරමින් පුදුන් සත්‍යයන්ට පහළ වෙනවා. එතකොට ওই විදිහට සිත් 54න් සිත් 45ක්ම මේ පෘථග්ජන සත්‍යයට ලැබෙනවා. අර කියපු ක්‍රියාසිත 9 ලැබෙන්නේ රහතන් වහන්සේට. ඒ 54න්. එතකොට අපි සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් කරගත්තොත් ওই සිත් 54න් සිත් කීයක් ලැබෙනවද කියලා අපිට බෙදාගෙන කතා කරන්න පුළුවන්. සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් ගත්තාම අපි රතන සූත්‍රය එහෙම තියෙන්නේ නේද? සංයෝජන දුරු කරනවනේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලානේ. එතකොට සක්කාය දිට්ඨි සහ සීලබ්බත පරාමාස කියන ධර්ම දෙක පරමාර්ථ වශයෙන් දිට්ඨිය කියන චෛතසික ධර්මයේ තමයි නියෝජනය වෙන්නේ. එතකොට දැන් අපි ලෝභ මූල සිත් 8 ඉගෙන ගත්තනේ. ලෝභ මූල සිත් 8 දිට්ඨිගත සම්පයුක්ත සිත් කීයක් තියෙනවද පින්නද මතකද? සම්පයුක්ත සිත් 4යි නේ. 4යි. එතකොට සෝවාන් ආර්ය ශ්‍රාවකයට නැවත කිසිදු කලෙක මේ දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් 4 ලැබෙන්නේ නැහැ. දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් 4 ප්‍රහාණය වෙනවා. සෝවාන් මාර්ග ඥානයෙන්. ඊළඟට විචිකිච්ඡා. නේද? විචිකිච්ඡාව ලැබුණු සිත කොහෙද තිබුණේ? සිත උපේක්ෂා සහගත මෝහ මූල සිත් දෙකෙන් එකක් නේ උපේක්ෂා සහගත මේ විචිකිච්ඡා සහගත සිතනේ. එතකොට සෝවාන් ආර්ය ශ්‍රාවකයට ඔය කියපු සිත් 5 නේද? නැවත කිසිදු කලෙක පහළ වෙන්නේ නැහැ. එතකොට අකුසල් සිත් 12න් සෝවාන් ආර්ය ශ්‍රාවකයාගේ ලැබෙන්න පුළුවන් අකුසල් සිත් ඉතිරි සිත් 7. නේද? ලෝභ මූල සිත් 8න් දිට්ඨිගත සම්පයුක්ත සිත් 4 ප්‍රහාණය වුණා. ඒ කියන්නේ මේ දිට්ඨිගත විප්‍රයුක්ත සිත් 4 ලැබෙන්න පුළුවන්. නේද? ඊළඟට ද්වේෂ මූල සිත් දෙකක් ලැබෙන්න පුළුවන්. ඊළඟට
උද්දච්ච සම්පයුක්ත උපේක්ඛා සහගත සිතක් ලැබෙන්න පුළුවන්. ඔය කියන සිත් 7 තමයි සෝවාන් ආර්ය ශ්‍රාවකයෙකුට ලැබෙන්නේ. ඊළඟට අහේතුක සිත් 18න් 17ක් ලැබෙනවා. හසිතුප්පාද සිත හැර. හසිතුප්පාදේ රහතන් වහන්සේටනේ ලැබෙනවා කිව්වනේ. ඊළඟට මහා කුසල් 8යි මහා විපාක 8යි කියන ඔන්න ඔය සිත්. එතකොට අපි බලමු අකුසල් සිත් 12න් අකුසල් සිත් 7ක් ලැබෙන්න පුළුවන් සෝවාන් ආර්ය ශ්‍රාවකයනේ. 7යි ඊළඟට අහේතුක 18න් 17යි. 17යි 7යි 24යි. ඊළඟ මහා කුසල් සිත් 8 ලැබෙනවා. මහා විපාක සිත් 8ක් ලැබෙනවා. එතකොට 24යි 16යි 40යි. එතකොට සෝවාන් ආර්ය ශ්‍රාවකයෙකුට මේ කියන ධ්‍යාන හිම උපදවගෙන නැත්තම් මේ කියන කාමාවචර සිත් 54න් සිත් 40ක් ලැබෙනවා. නේද? අකුසල් සිත් 12න් 5ක් අඩු වුණා සෝවාන් ආර්ය ශ්‍රාවකයට. එතකොට අනිත් අකුසල් සිත් වලත් මේ බොහෝම දුර්වල විදිහට තමයි ලැබෙන්නේ පෘථග්ජනයට වගේ ඕලාරික විදිහට ඒ අකුසල් සිත් ලැබෙන්නේ නෑ. ඒ මොකද නේද? අපායට යන හැකියාව නැති නිසා. ස්වාමීන් වහන්සේ අවසරයි. එතකොට අර කුසල් කරනකොට සෝවන් ආර්ය ස්වාමීන් වහන්සේ එතකොට අර ඕමක කුසල් ඒ පැත්තට හැරෙනවද එතකොට? නෑ කුසල් මේ දැන් අකුසල් යම් ප්‍රමාණයකට දුරු කරලා තියෙන නිසා බොහොම බලවත් කුසල් තමයි සිද්ධ වෙන බවක් පේන්නේ සෝවාන් ආර්ය ශ්‍රාවකයට. එතකොට අනාගාමී උතුමන් වහන්සේට උපදින සිත් ටිකත් අපිට ওই විදිහට හදාගන්න පුළුවන් නේ. එතකොට අනාගාමීන් වහන්සේට සෝවාන් ආර්ය ශ්‍රාවකයගෙන් පහළ නොවෙච්ච මේ දුරු නොවෙච්ච සිත් වලින් පහළ වෙන්නේ මොන සිත්ද? සංයෝජන වශයෙන් ගත්තහම කාමරාග පටිග කියන සංයෝජන දෙකනේ දුරු වෙන්නේ. එතකොට පටිගය කියන පටිගය ලැබෙන්නේ ද්වේෂ මූල සිත් දෙකෙන්. මේ ද්වේෂ මූල සිත් දෙක දුරු වෙනවා. එතකොට කාමරාගය දුරු වුණාට අනාගාමී උතුමන් අතර මේ දික්ටි විප්පයුත්ත ලෝභ මූල සිත් 8 තවම ලැබෙනවා. මොකද රූප අරූප බ්‍රහ්ම ලෝක ආදී ඉපදීමේ තෘෂ්ණාව තිබෙන නිසා. මේ ලෝභ මූල සිත් සියුම් විදිහට උන්වහන්සේලාට ලැබෙන්න පුළුවන්. නමුත් සිත් වශයෙන් ගත්තාම සිත් දෙකක් දුරු වෙනවා නේ. එතකොට අපි කිව්වේ සෝවාන් උතුමන් වහන්සේට සිත් 40ක් ලැබෙනවායි කියලා. එතකොට අනාගාමී උතුමන් වහන්සේට සිත් කීයද ලැබෙන්නේ? 38යි. නේද? 40න් ද්වේෂ මූල සිත් දෙක අඩු කරාම සිත් 38ක් තමයි ලැබෙන්නේ අනාගාමී උතුමන් වහන්සේට. ඊට පස්සේ අපි රහතන් වහන්සේ අරගත්තාම රහතන් වහන්සේට එතකොට අකුසල් සිත් 12ම ප්‍රහීනයි. නැවත කිසිදු කලෙක රහතන් වහන්සේගේ సంతානේ අකුසල් සිත් පහළ වෙන්නේ නැහැ. නේද? ඊළඟට අහේතුක සිත් 18 අරගත්තාම අහේතුක සිත් 18න් මොනවද ලැබෙන්නේ? බලවත් අහේතුක සිත් 18ම ලැබෙනවා. අහේතුක සිත් 18ම ලැබෙනවා. ඒ අකුසල් විපාක දුරු කළා නේ අකුසල් මේ ප්‍රතිසන්දි විපාක දුරු කරලා තිබෙනවා. නමුත් ජීවත් වෙලා ඉන්න කාලේ ලැබෙන කුසල විපාක දුරු කරලා නැහැ. එතන කුසල් සිත් 7ක් පහළ වෙනවා. විපාක සිත් 7ම ලැබෙනවා. ඊට පස්සේ හේතුක කුසල විපාකත් ලැබෙනවා. දැන් රහතන් වහන්සේට උනත් අප්‍රිය දේවල් දකිනකොට උන්වහන්සේගේ එහෙම අප්‍රියයි කියලා ගැටීම් ආදී ඇති කරගන්නේ නැහැ. නමුත් ලෝක සම්මතයේ අප්‍රිය දේවල් තිබෙනවානේ. ඒව දැක්කහම ආයේ අකුසල විපාක සිත් තමයි ලැබෙන්නේ. දැන් අඟුලිමාල රහතන් වහන්සේට එහෙම මේ ගල් මුල් පහරවල් වැදුනා කියලා තිබෙන්නේ නේද? එතකොට ඒ අකුසල විපාක සිත් තමයි පහළ වෙන්නේ උන්වහන්සේට. ඊට පස්සේ යහපත් දේවල් වලදී කුසල විපාක සිත්. එතකොට අකුසල් සිත් 12ම දුරු වෙනවා. ඊට පස්සේ අහේතුක 18ම ලැබෙනවා රහතන් වහන්සේට. කුසල විපාක 8යි අහේතුක කුසල විපාක 8යි ඊට පස්සේ ක්‍රියාසිත 3 නේද? ක්‍රියාසිත 3න් විශේෂ හසිතුප්පාද සිතක් ලැබෙනවානේ රහතන් වහන්සේට. අනිත් ක්‍රියාසිත දෙකත් උන්වහන්සේලාට ලැබෙනවා. පංචද්වාරාවජ්ජන මනෝද්වාරාවජ්ජන කියන සිත් දෙක. එතකොට අහේතුක සිත් 18ම ලැබෙනවා. ඊට පස්සේ කාම සෝබන 24න් නේද මොනවද උන්වහන්සේට ලැබෙන්නේ නැත්තේ? කාමසෝබන 24න් ඒකද 16ක් ලැබෙනවනේ 16ම තියෙනවා 16ක් ලැබෙනවා නේද? 8ක් ලැබෙන්නේ. මොනවද ලැබෙන්නේ නැති 8?
කාමසෝබන 24න් සිත් 8ක් ලැබෙන්නේ රහතන් වහන්සේට. ඒ කාමසෝබන සිත් කුසල 8යි විපාක 8යි ක්‍රියාසිත 8යි කියන්නේ 24 තිබෙන්නේ නේ. එහෙමයි. එතකොට මොන සිත් 8ද ලැබෙන්නේ නැත්තේ? අපි කිව්වේ කුසල් අකුසල් දෙකම ප්‍රහීන කරලා ඉන්නේ කියලා රහතන් වහන්සේ. කුසල අකුසල දෙකම. එහෙමයි. ඒ දෙක ලැබෙන්නේ නැහැ. කුසල් සිත් 8 ලැබෙන්නේ නැහැ රහතන් වහන්සේට. කුසල් සිත් 8යි අකුසල් කොහොමද දුරු කරන්නේ නේද? එතකොට කුසල් හේතුක කුසල විපාක සිත් 8ක් ලැබෙන්නේ නැහැ. විපාක සිත් ලැබෙනවා. කුසල් සිත් 8 තමයි ලැබෙන්නේ. කුසල් සිත් කුසල් සිත් 8 තමයි. එතකොට අපි ගත්තාම සිත් 54න් අකුසල් සිත් 12 දුරු වුණා. ඒත් එක්කම කුසල් සිත් 8ක් දුරු වෙනවා. එතකොට සිත් 54න් 20ක් අඩු වුණාම කීයද? 34. දා හේතුක සිත් 18යි. ඊට පස්සේ මේ කාමසෝබන විපාක සිත් 8යි. ඊට පස්සේ ක්‍රියාසිත 8යි. කියන ඔන්න සිත් 34 තමයි රහතන් වහන්සේට ලැබෙන්නේ. මේ අකුසල් සිත් ලැබෙන්නේත් නැහැ කුසල් සිත් ලැබෙන්නේත් නැහැ. පුඤ්ඤ පාප පහිනස්ස කියලා මේ ගාථාවල තියෙන ධම්මපද එහෙමනේ. එතකොට ඔන්න ඔය විදිහට රහතන් වහන්සේට උපදින්න පින්නති සිත් 34යි. නේද? කාමසෝබන මේ කාමාවචර සිත් 54න්. ඊට පස්සේ ධ්‍යානෙහිම උපදවාගෙන තිබුණොතින් රූපාවචර අරූපාවචර ඒ සිත් ලැබෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔය සිත් 34 තමයි රහතන් වහන්සේට ලැබෙන්නේ. ස්වාමීන් වහන්සේ අවසරයි. එතකොට උන්වහන්සේ යම්කිසි මේ මල් පූජා කරනවා ධර්ම දේශනා කරනවා. හැබැයි එතන කුසල් සිත නැහැ. ඒ වෙනුවට ක්‍රියාසිත. ක්‍රියාසිතෙන් තමයි ඒව කරන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට පහළ වෙන සුදුත් අපිට ඔය විදිහට අහදා ගන්නට පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේට පහළ වෙන සිත් ගත්තහම එතකොට අකුසල් කුසල් කොහොමද දුරු කරා කියලා අපි කතා කරන්නේ රහතන් වහන්සේටත් නේ. එතකොට බුදුරජාණන් වහන්සේටත් ඒ 20ම දුරු වෙනවා. ඊළඟට මහා ක්‍රියාසිත 8න් දැන් මේ ක්‍රියාසිත ඔක්කොම 8ක් අපි කතා කරන්නේ කාමසෝවන සිත් 24 නේද? ඒ ක්‍රියාසිත 8න් ඥාන විප්‍රයුක්ත සිත් 4 බුදුරජාණන් වහන්සේට ලැබෙන්නේ නැහැ කියනවා. එතකොට 30යි. 30යි ඊළපස්සේ අපි කතා කරේ රහතන් වහන්සේට ලැබෙන සිතක් ගැන නේද? හසිතුප්පාද සිත. පහළ වෙනවා. ඔව්. එතකොට හසිතුප්පාද සිත සමහර අය කියනවා කියන්නේ ඒකට ආචාර්යවාද කියලා තිබෙනවා වෙනත්. සමහර අය කියනවා ඥාන විප්‍රයුක්ත සිතක් නිසා ලැබෙන්නේ නැහැයි කියලා. ඒ වගේම සමහර ග්‍රන්ථවල දක්වනවා ඒ සිත ලැබෙනවායි කියලා. ඉතින් කොහොම හරි ඒ ඥාන සංප්‍රයුක්ත සිත අතහැරියොත් අපට සිත් 29ක් තමයි ලැබෙන්නේ. ඥාන සංප්‍රයුක්ත සිත අතහැරියොතින් අර මේ මහා ක්‍රියාසිත 8 ඥාන විප්‍රයුක්ත සිත් 4යි ඒ 4 අතහැරියම 30ක් වෙනවනේ නේද? අකුසල් 12යි කුසල් 8යි 20ක් අඩු වුණා. එතකොට ඥාන විප්‍රයුක්ත සිත් 4ක් අඩු වුණාම 30යි. ඊට පස්සේ හසිතුප්පාද සිත අඩු කරොත් 29 එහෙම නැත්නම් 30ක් ලැබෙනවා. ඉතින් සමහර ඒ වගේ ලැබෙනවයි කියලත් දක්වලා තිබෙනවා. ඒක ගැන නිශ්චිතව අපිට යමක් කියන්නට අමාරුයි. කොහොම හරි සිත් 29ක් හෝ 30ක් බුදුරජාණන් වහන්සේට ලැබෙනවයි කියලා අපිට ගන්නට පුළුවන්. එතකොට ওই විදිහට ඒ පුද්ගලයාට ලැබෙන සිත් අපි කතා කරේ කාමාවචර සිත් 54න්. එතකොට අපිට බලන්න දැන් පැහැදිලි කරගන්නට පුළුවන් නේද? සෝවාන් ආරශ්‍රාවකයට මොන විදිහටද මේ සිත් දුරුුනේ? සකදාගාමි පුද්ගලයාට නම් විශේෂ වශයෙන් දැක්වෙන්නේ නැහැ. සෝවාන් සකදාගාමි දෙන්නටම එක හා සමානව තමයි සිත් වශයෙන් දුරු වෙන්නේ. ඊට පස්සේ අනාගාමි උතුමන් වහන්සේටත් රහතන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේටත් පොහුදුන් තැනැත්තට කොහොමද සිත් ලැබෙන්නේ කියලා අපිට ওই විදිහට බෙදා ගන්නට පුළුවන්. එතකොට අපි ඉගෙන ගන්න දහම් කරුණු ওই විදිහට අපිට ගලපලා බලන්නට පුළුවන්. එතකොට තව මොනවා හරි මේ පින්නතුන්ට කරුණක් සාකච්ඡා කරන්න තිබෙනවද? අපි මේ දක්වා කතා කරපු දේවල් පිළිබඳව.
අපි එහෙනම් අදට පන්ති අපි මෙතනින් අවසන් කරනවා. ඊළඟ සතියේදී අපි දැන් මේ කතා කරපු සිත් වර්ග මේ දැන් අපි කතා කරානේ අකුසල් සිත් වල සෝමනස්ස සිත් ලැබුණා, උපේක්ෂා සහගත සිත් ලැබුණා, ද්වේෂ මූල සිත් ලැබුණා, මෝහ සිත් ලැබුණා. නේද? කුසල් සිත් වලත් ලැබුණා උපේක්ෂා සහගත සිත්, ඥාන සංප්‍රයුක්ත සිත්. ඒතර ඔන්න ඔය සිත් ලැබෙන්න මොනවද බලපාන හේතු කියලා ඉදිරි සතියේදී අපි තව ටිකක් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අතරතුර මේ පින්නතුන් අපි නැවතත් සිහිපත් කරන්න මේ ඉගෙන ගන්න කරුණු වෙනුවෙන් යම්කිසි කාලයක් වෙන් කරලා මේ ප්‍රශ්න නේද පොතක් අරගෙන ලියන්න. ඊළඟට මේකේ මේ වගේ තිබෙන විශේෂ කරුණු නේද කුසලය කියන්නේ මොකක්ද අකුසලය කියන්නේ මොකක්ද ඊළඟට මේ සිත්වල අපි කතා කරපු මේ ભેද නේද සෝමනස්ස උපේක්ඛා අසංකාරික සසංකාරික ආදී වශයෙන් ওই ભેදයන් ඒවා පිළිබඳව නැවත ලියලා එහෙම මේ මහන්සි වෙලා මේ දහම් කරුණු ඉගෙන ගන්නට කියන කරුණත් සිහිපත් කරමින් අපේ අනුශාසනාව අපි මේ අවසන් කරනවා. ඉතින් අද දවසේ අපේ පින්වත් හැමදෙනාම තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සහ සම්බ වෙලා මේ දහම් කරුණු ඉගෙන ගන්නට උත්සාහවත් වුණා. ඉතින් අපේ ශක්ති පමණින් මේ පින්නතුන්ට ඒ කරුණු කියලා දෙන්නට අපි උත්සාහවත් වුණා. ඉතින් අපි හැමදෙනාම අප ධර්ම දේශනා කිරීමෙනුත් මේ පින්නතුන් දහම් ශ්‍රවණය කිරීමෙනුත් අනන්ත ප්‍රමාණ කුසල චේතනා පහළ කරගත්තා. ඉතින් අද දවසේ මේ පහළ කරගත්තා උතුම් කුසල ශක්තිය අප හැමදෙනාම බලාපොරොත්තු වන බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලා පැමිණ වදාළ උතුම් වූ අමා මහ නිවන් සුවය සාක්ෂාත් කරගන්නටම උපකාර වේවා සාදු සාදු සාදු. ජනිත කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය නමින් මිය පරලෝකසපත් යම් ඥාති පිරිසක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ හැමදෙනාම මේ පින් අනුමෝදන් වෙත්වා උතුම් සැපතටපත් වෙත්වා කියන දහසින් පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ පහළ කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් අනුමෝදන් වෙත්වා පින් අනුමෝදන් වන දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය අප හැමදෙනාටම සලසා දෙනවා. දෙවියෝත් උතුම් සැපතටපත් වෙත්වා කියන දහසින් දෙවියන්ට පින් දෙන්න. තාවතාච අම්හි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා භාවතාච අම්හි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. හැමදෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. Itu asal nak yang